හරි වැඩි කතා නැතුව පටන් ගන්න. මොකද මේ වීඩියෝ කරන්න ප්‍රධාන හේතුව වුණේ කලින් දවස් ටිකේම අපේ යාළුවෝ කීප දෙනෙක් ඇහුවා කොහොමද ඔස්කි සර්කිට් එක එක්සෑම් එකට ගියන් පස්සේ තියෙන්නේ සහ අර ඕනෙම අපි එක්සෑම් එකකට යන්න කලින් පවා ඉවන් ඉන්ටර්විව් එකකට යන කලින් පවා අපි අහනවනේ කොහොමද වුණේ මේක කොයි විදිහටද තිබ්බේ ඔන්න ඔය අයිඩියා එක අන්න ඒ අයිඩියා එක දෙන්න තමයි කොහොමද ඔස්කි සර්කිට් එක රන් උනේ දැනට අන්තිම පාරට එකන්නේ මේ අවුරුද්දේ මාර්තුවල තිබ්බ ඔස්කි සර්කිට්ටයක් රන් උනේ කොහොමද කියලා මගේ මතකේ විදිහට මම කියලා දෙන්න යන්නේ හේතුව තව ටික දවසකින් තවත් ඔස්කි සර්කිට් කීපයක් තියෙනවා ඒවත් එක්කයි ඊට පස්සේ එක්සෑම් එකට යන්න කලින් අර වර්චුවල් ටුවර් එකක් වගේ ඒක ගිහින් තියෙන එක ඕනෙම කෙනෙක්ට අර එතකට නිය එක පාරක් ඔස්කේයක් කරලා වගේ අයිඩිය එකක් තියෙනවා. එතකට අර තමන් ගියපු පාත් එක ගිහිල්ලා ආපහු පාරක් කරද්දි අර අලුතෙන්ම එන ඇන්සයිටි එක අලුතෙන්ම එන අර වෙනස් ගතිය දැනෙනවට වඩා තමන්ට හුරු පුරුදු දෙයක් කරද්දි ඒකේ දෙන්න තියෙන පර්ෆෝමන්ස් එක වැඩි වෙන නිසා සාමාන්‍යයෙන් මේක බලන කෙනෙක්ට සම්පූර්ණ ඔස්කි සර්කිට් එක ගියා වගේ ෆීලිං එකක් දෙන්න මම උපරිම try එකක් දෙන්න. හරි. කොහොමද ඔස්කි සර්කිට් එක තිබ්බේ? right. ඔක්කොටම කලින් වෙනද වගේම ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕනේ. මම කිසිම විදියකින් මේක ගැන ටීච් කරන්න ප්‍රොෆෙෂනල් කෙනෙක්වත් කිසිම අර ප්‍රෝ කෙනෙක් නෙමෙයි. මම ජස්ට් හදන්නේ මේක අර ඔයාලට හොයාගන්න බැරි දෙයක්. හරි. ඉන්ටර්නෙට් එකේවත් YouTube එකේවත් මේ වෙද්දි නැති දෙයක්. ඉතින් ඒ ඉස්සන පුරවන්නයි හදන්නේ. මීට වඩා හොඳට පැහැදිලි කරන කෙනෙක් ඉන්නවා නම් more than welcome. මගේ මොනවා හරි mistakes තියෙනවා නම් පල්ලෙහෙන් comment කරන්න. මේ වීඩියෝ එක වැඩි edit කරන්නේ නැහැ. අපි කෙලින්ම වැඩේට බහිමු. මොකද මේක බලන සමහර කට්ටියට මේක බලද්දි වැඩි time එකක් ඉතුරු වෙලා නැති වෙන්න පුළුවන් නිසා. හරි. අපි මුලින්ම බලමු කොහොමද ඔස්කි සර්කිට් එක ඒ කියන්නේ මම එක්සැම්පල් ඔස්කි සර්කිට් එක ගන්නම් කොහොමද ඒක තියෙන්නේ ඒ කියන්නේ ඔයා කොහොමද ඔස්කි එකට යන්න කලින් දවස්වල ඉඳන් ලෑස්ති වෙන්නේ සහ ඒ කියන්නේ එදා දවස් උදේ යන වෙලාවෙ ඉඳන් කොහොමද ඔස්කි සර්කිට් එක තියෙන්නේ ඊට පස්සේ ඔයා අර ගිය තැන ඉඳන් කොහොමද වර්චුවල් ටුවර් එකක් විදිහට මම දෙන්නම් අයිඩියා එක කොහොමද යන්නේ කොහොමද ඔස්කි සර්කිට් එක එකෙන් එකට මාරු වෙන්නේ සහ මේ දේවල් තියෙන්නේ මම උපරිම පුළුවන් තරම් කැටි කරන්න බලන්නම් මොකද මම දන්නවා මේක බලන කෙනෙක්ට වැඩි වෙලාවක් නැහැ කියන එක. හරි. රයිට්. මුලින්ම ඔස්කි එකට යන්න කලින් අපි හිතමු ඔස්කි එක තියෙන්නේ 24 කියලා. හරිද? දැන් මේ යන්නේ අගෝස්තු මාසේ. හරිද? අගෝස්තු 24. හරි. අගෝස්තු 24 ඊට පස්සේ ඔයාලගේ ඔස්කි සර්කිට් එකට අදාළව ඔයාලට දීලා තියෙනවා ඔයාලට තියෙන ඔස්කි ස්ටේෂන් එක මොකද්ද? ඔයාලගේ තියෙන ප්ලේස් එක මොකද්ද කියලා. හරි. අපි එක්සැම්පල් එකක් විදිහට හිතමු. මෙහෙම හිතමුකෝ අපි. හරිද? මොකක් හරි හොස්පිටල් එකක් තියෙනවා. අපි හිතමු ඒ කියන හොස්පිටල් එකේ තමයි තියෙන්නේ ඔයාලගේ ඔස්කි සර්කිට් එක. හරි. රයිට්. ඔයාලා මොකද කරන්නේ 24 වෙනිදා? නේ තියෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් 23 22 වගේ දවස්වලදී හරිද try එකක් දෙන්න ආයෙ පාරක් පොඩ්ඩක් බලන්න ඔයාලගේ මොනවද ඇප්ලිකේෂන් එකේ තියෙන්නේ කියන එක. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට සමහරට තියෙන්න පුළුවන්. ඔයාලා මේ දවසේ එද්දි ඔයාලා ගේන්න ඕනේ ID එකේ ෆොටෝකෝපි එකක්. හරිද? ඊට පස්සේ ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ ෆොටෝකෝපි එකක්. හරිද? මේ දේවල් කලින් දවස් ටිකේ බලලා තියාගන්න. මොකද ඔයාලා මෙදා උදේට ගියායින් පස්සේ අනිත් යාළුවෝ ගෙනල්ලා තියෙනවා දැකලා කලබල වෙලා සමහර විට උදේ පාන්දර ඔයාලට ෆොටෝකෝපි ෂොප් එකක්වත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. වෙච්ච නිසා කියන්නේ හරිද? ඒක නිසා මේ කලින් දවසක try එකක් දෙන්න මේ දේවල් හොයාගන්න ඊට පස්සේ ඇප්ලිකේෂන් එක බලන්න ඊට පස්සේ ඔයාලා මෙදාට ඇඳන් යන්න ඕනේ මොකද්ද? සාමාන්‍යයෙන් ඒ කියන්නේ මම දන්නේ මේ ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් ප්ලස් ඔෆිෂියල් දේ වෙන දෙයක් වෙන්න පුළුවන්. මම දැනට අහලා තියෙන නිසා මගේ මේ අර ඔළුවේ තියෙන අයිඩියා එක මම දෙන්න මගේ වැරද්ද තියෙනවා බලෙන් කමෙන්ට් කරන්න. හරිද? ඔයාලා ඔෆිෂියල් කිට් එක බ්ලේසර්ස් දාගෙන නෙමෙයි මම කියන්නේ මේ අර සාමාන්‍යයෙන් හිතන බොයි කෙනෙක් නම් අද්දික ෂර්ට් එකක් ඇඳලා ඊට පස්සේ යට ගැල්ලා ඊට පස්සේ ඒකත් එක්ක
අර ෂූස් දාලා හරි මේ යන එක තියෙන්නේ. ඒක එහෙම නැත්නම් ගර්ල් කෙනෙක් නම් සාරේක ඇඳලා ඒ වගේ ටයිප් එකෙන් එන එක තියෙන අන්න ඒ ටයිප් එකේ ඇඳුමක් ඇඳලා එහෙම නැත්නම් ඔයාලට තව එක ඔප්ෂන් එකක් තියෙනවා. මේක මම දන්නේ නැහැ ඔෆිෂියලි අර නිකන් අලෝ කරන එකක්ද කියලා බට් මම දැක්ක ගොඩක් අය කරන සහ මෙහෙම සමහර තැන්වල ලියලා තියෙනවා එහෙම එනට කැමති නැහැ කියලා සමහර තැන්වල ලියලා තියෙනවා එහෙම අවුලක් නැහැ කියලා කොහොම හරි අනිත් එක තමයි ඔයාලගේ සර්ජිකල් ස්ක්‍රබ් එක හරිද මේ ඔප්ෂන් දෙක තමයි තියෙන්නේ ඔයාලා ඇඳන් ඉන්නේ ඔෆිෂියල් කිට් එක නම් ඔයාලා මේකට උඩින් ලැබ් කෝට් එක දාන්න ඕනේ හරිද ස්ක්‍රබ් එක නම් අවුලක් නැහැ හරිද ඊට පස්සේ ඒ ටිකයි තමා ඔයාලා ඇඳගෙන අරහෙම ලැස්සලා ඉන්න ඕනේ ඊට පස්සේ හිතන්න හරි ඔයාලා දැන් මෙන්න මේ කිට් එක ලාහගෙන ඊට පස්සේ ඔයාගේ මේ ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔයාලගේ ඔස්කි සර්කිට් එකට අදාළව තව ගේන්න ඕන දේවල් තියෙනවා මම මේ හරියට මතක් කරන්නම් මේ ඔස්කි සර්කිට් එකේ යන අතරතුර හරිද ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ඔයාලා හිතනවානේ අර මේ සාමාන්‍යයෙන් ඔයාලට අර පොඩි ළමයින්ට දෙන්න මොනවා හරි තෑග්ගක් ඒ කියන්නේ පීඩියාට්‍රික්ස් එක තියෙද්දි ළමයින්ට මොනවා හරි පොඩි තෑග්ගක් දෙනවා නම් අන්න ඒ වගේ දෙයක් මොනවා හරි තියෙනවා නම් ඒ වගේ දේවල් වල කැමති නම් දාගන්න පුළුවන් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි හරිද ඊට පස්සේ හිතමු ඒක සමහර වෙලාවට දෙන්න වෙන්න පුළුවන් සමහර වෙලාවට නොදෙන්න වෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා හිතනවා නම් මෙතනදී ඩෙවලොප්මන්ටල් ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනේ කිට් එකක් අර එහෙම ඕනනම් කියලා අපේ අවුරුද්ද නම් අපිට ඕනේ වුණේ නැහැ මම හිතන්නේ නැහැ ඔයාලගේ අවුරුද්දේවත් ඔයාලට ඕනේ වෙයි කියලා නමුත් ඔයාලා ගාව තියෙනවා නම් ගෙනිච්චට පාඩුවක් වෙන්නේ නැහැ හරිද හරිද ඊට පස්සේ තව මොනවද ඒත් එක්ක ඔයාලා කොලයක් පෑනක් අර මෙහෙ ඒවත් ඕනේ නැහැ අතරම කිව්වොත් කිසිම දෙයක් බේසිකලි ඕනේ වෙන්නේ නැහැ ඔයාලගේ ඇප්ලිකේෂන් එක අර ERPM ID එක හරිද ඒ වගේ අර අත්‍යවශ්‍ය ඩොකියුමන්ට්ස් තියෙන්නේ ඔයාලගේ ID එක නම් මම ඔයාලා ගණන් තවරු කරන්න ඒ වගේ අයිටම් ටික මතක් කරලා දාගන්න ඒ ටික ක්ලියර් බෑග් එකක දාගන්න විනිවිද පේන ක්ලියර් බෑග් එකක රයිට් ඊට පස්සේ ඔයාලා එක්සෑම් හෝල් එකට ඔන්න දැන් කවද්ද අගෝස්තු 24 වෙනිදා උදේ පාන්දර එනවා පාන්දර මම හිතන්නේ එන්න තියෙන්නේ සාමාන්‍යයෙන් 7ට විතර හරි හිතන්න ඔයාලා දැන් ලංකාව ගත්තොත් ඔයාලා යාපනයේ ඉන්නවා නම් ඔයාලගේ වැටලා තියෙන දකුණේ නම් ඔයාලට මෙහෙට එන්න එක දවසින් බෑනේ ඊට කලින් දවසක ඇවිල්ලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ හරිද ඔයාලා දකුණේ තියෙනවා නම් ඔයාලා යාපනයේ නම් තියෙන්නේ සේම් apply හරි සිද්ධිය තියෙන්නේ හරි ඔයාලා අගෝස්තු 24 වෙනිදා උදේ පාන්දර 7ට ඔන්න එනවා ඔයාලගේ හොස්පිටල් එකට හරි පාන්දර 7ට නම් එන්න තියෙන්නේ හරිද සෝරි උදේ 4ට නම් එන්න තියෙන්නේ පැය භාගයක් විතර කලින් ආවයි කියලා පාඩුවක් වෙන එකක් නැහැ ගොඩක් දුරට හරිද මොකද කිව්වොත් ඔයාලා මේක දන්නේ නැති හොස්පිටල් එකක් නම් සහ ඔයාලා දන්නේ නැත්තම් හිතන්න මේක බිල්ඩින් 20 බිල්ඩින් එකේ තට්ටු 20ක් තියෙන බිල්ඩින් එකක් කියලා එච්චර නෑ හරිද 20ක් තියෙන එක කියලා හරිද එහෙමනම් ඔයාලට මේකෙන් හොයාගන්න ඕනේ කොහෙද ඔයාගේ ඔස්කිස් සර්කිට් එක තියෙන්නේ කියලා හරිද එතකොට හිතන්න ඔන්න දැන් ඔයාලා මෙතෙන් එනවා උදේ 6:00ට කියලා හිතමුකෝ හරිද 6:00ට එනවා හරිද එන්න කියලා තියෙන 7ට හරි ගමන්නේ ඔයා 6:00ට එනවා හරිද 6:00ට ආවෙන් පස්සේ ඔයාලා මෙතනින් කෝකටත් අහලා කන්ෆර්ම් කරගෙන දැනගන්න ඔයාලගේ ඔස්කි සර්කිට් එක තියෙන්නේ කොහෙද කියලා මොන තට්ටුවේද මොන හෝල් එකේද කොතනද කොහොමද කියන එක සමහර විට මේ හරිය බෝඩ් ගහලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔස්කි සර්කිට් එකට එන 30 40ම හැම වෙලේම සිකියුරිටි අංකල් ගෙන් එහෙම නැත්නම් කයින් හරි අහනවා කියලා හිතමුකෝ මේක ඒකින්ද කරදරකින්ද සමහරලාට මේ හරිය ගහලා තියෙන පුළුවන් ERPM එහෙම නැත්නම් OSCE කියලා බෝඩ් එකක් ගහලා ඊතලයක් ගහලා යන්න ඕනේ පැත්ත හරිද ඒ කියන්නේ එක්සැම්පල් එකක් විතර අපේ එකේ නම් මම දැක්ක ERPM කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා ඒකට ඊතලයක් ගහලා තියෙනවා එහෙම අපි යන්න ඕනේ පාත් එකට මෙහෙම ගහලා තියෙනවා හරිද ඊට පස්සේ ලිෆ්ට් එකක් වගේ තියෙන්න පුළුවන් හරිද ලිෆ්ට් එකේ ඔන්න අදාළ ෆ්ලෝ එකට ගිහිල්ලා රයිට් ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔය වෙලාවේදී ගොඩක් දුරට 100ක් විතර දුරට මං හිතන්නේ හරිද ඔයාලගේ මෙතන තියෙනවා මේ හෝල් එකක් ඔයාලට වේටිං රූම් එකක් වේටිං හෝල් එකක් හරිද රයිට් වේටිං හෝල් එකක් තියෙනවා හරිද ඔන්න අපි හිතමු මේක තමයි වේටිං හෝල් එක හරි වේටිං හෝල් එකේ සමහරට පුටු තියලා තියෙන පුළුවන් සෙට් එකක්
හරිද? ඊට පස්සේ ඉස්සරහා මේසයක් වගේ තියෙන්න පුළුවන්. හරි. ඔන්න ඔයාලා හෝල් එක ඇතුළට ආවා. හෝල් එක ඇතුළට ආවම හෝල් එක ඇතුලේ තව ඉන්නවා සෙට් එකක් වාඩි වෙලා. හරිද? රයිට්. ඔයාලා දැන් ආවේ 7ට. හරි තව කට්ටිය එන්නත් ඉන්නවා. ඔයාලා ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඔයාලා ඇවිල්ලා මේ හරියෙන් එක්සෑම් එකට ලෑස්ති වෙන්න ගන්නවා. රයිට්. ඊට පස්සේ එක්සෑම් එකට ලෑස්ති වෙන්න කියන්නේ ඉතින් අර අන්තිම මොහොතේදී මෙහෙම ඒක ඩිපෙන්ඩ්. සමහර කට්ටිය මේ හරිය කයි එක ගහලා ඉන්න පුළුවන්. සමහර කට්ටිය මේ හරිය පොත් බලාගෙන මේ වෙලාවේ ලෑස්ති වෙ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලා මේ දවසට හරි පොත් ගේන්නේ නැහැ මොනවත් ගේන්නේ නැහැ කියලා ඉන්න මානසිකත්වයෙන් ඉන්නත් පුළුවන්. ප්ලස් ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න සමහරට දැන් හිතන්නකෝ අපි ඔයාලා මෙතෙන්ට පැය භාගයක් පැයක් විතර කලින් ආවොත් අර අන්තිම වෙලාවේදී රැම් එකට දාගන්න දේවල් මොනවා හරි තියනවා නම් ඒක දාගන්න පුළුවන් මේ වෙලාවේදී. හරිද? ඒ කියන්නේ බේසිකලි ඔයාලට තව ටික වෙලාවක් තියෙනවා ආය පාරම් මෙමරි එක රිෆ්‍රෙෂ් කරගන්න ඕනේ නම්. හරිද? මම කරනවා බේසිකලි. මම දන්නේ ඔයාලා කොහොමද කියලා. හරිද? මම බලාගන්න සමහරවිට මේලා කතා කර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා එක්සෑම් එකට ලෑස්ති වෙන්න පුළුවන්. මොකක් හරි විදියකට හරි හිතන්න දැන් අපිට එක්සෑම් එක පටන් ගන්න තියෙන්නේ අපි හිතමු 7:00ට කියලා. හරිද? 7:30ට තමයි එක්සෑම් එක පටන් ගන්න තියෙන්නේ. දැන් ඔයා මෙතෙන් ඇවිල්ලා තියෙනවා 7 වෙද්දි තියෙනවා. හරි ඔයාට පැය භාගයක් තියෙනවා. හරි මේ ටික වෙලාවෙදී ඉද්දි ඔන්න ඊට පස්සේ ඔයාලගේ එක්සෑම් ටයිම් එකට ලං වුණාම මේ හෝල් එකට ගොඩක් දුරට එයි ටීචර්ස්ලා දෙන්නෙක් වගේ ඇවිල්ලා. හරිද? ඔයාලට වෙල්කම් එකක් දීලා වෙල්කම් එක කියන්නේ මොනවද කෑම බීමක් නෙමෙයි මම කියන්නේ වෙල්කම් ස්පීච් එකක් වගේ. එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍ය good morning කියන එක කියලා ඔයාලගේ මෙතන ගොඩක් දුරට මේ නම් මාක් කරයි. හරිද? ඒ කියන්නේ හරි ABC පෙරේරා හරි එයා ඉන්නවද? එයා ඉන්නවනේ. එයා මෙතෙන් ආපුවාම එයාට ගොඩක් දුරට අංකයක් දෙයි. ඔයාලගේ එක්සෑම් ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙන. ඒක ඔයාලට මෙතනින් මගේ මතකේ හරනම් ගහගන්න දෙනවා. හරිද? ඒ වගේ මෙතන ඉන්න හැමෝටම අංක සෙට් එකක් දෙයි. හරි. කොහොමද ඔයාලගේ ඔය අංක තියෙන එකේදී එක්සෑම් එකේ සෙට් වෙන්නේ කියන එක හරි මම පස්සේ කියන. හරි. කොහොම හරි. මෙතනින් ඔයාලට අංක දෙයි. හරි. ඊට පස්සේ මෙතන මැඩම්ලා ටීචර්ස්ලා බලයි ඔයාලගේ ලිස්ට් එකේ ඉන්න 20ක් ඉන්නවා නම් 20ම ආවද කියලා. හිතන්න එක්කෙනෙක් හරි අඩු වුණා කියලා ඔය වෙලාවේදී. හරිද? සිද්ධි දෙකක් වෙන්න පුළුවන්. එකක් හරි. මේ ඔස්කි සර්කිට් එකම මේ හොස්පිටල් එකට අදාළ විතරක් යන්නේ ගන්නෙ. හරිද? ඒක නිසා සමහර විට මෙයාලා කියන්න පුළුවන් හරි යා එනකම් පොඩ්ඩක් ඉමු කියලා. හරි 7:00ට පටන් ගන්න තියෙනවා වෙන්න පුළුවන්. 7:45 විතර වෙනකම් බලන්න ඉඩ තියෙනවා. හරිද? හැබැයි එහෙම වෙන්න තියෙන ඉඩත් නැති වෙන්නත් පුළුවන්. 7:00ට පටන් ගන්න 7:00ට පටන් ගන්න වෙන්න පුළුවන්. සමහරට ඔයාලට ඔස්කි එකපු කරන්න අපහු මාස 6ක් ඉන්න වෙන්නත් පුළුවන්. හරිද? ඒක නිසා ටයිම් එකට කලින් අනිවාර්යෙන් ඇවිල්ලා ඉන්න. රයිට්? හරි. ඊට පස්සේ මේ ලිස්ට් එක මාක් කරායින් පස්සේ ටීචර්ස්ලා කරන්නේ මොකද්ද? මං කියන්නේ මේ එක හෝල් එක ස්ටේෂන් එකක වෙච්ච දේ ඔයාලගේ පුංචි වෙනස්කම් තියෙන පුළුවන්. හැබැයි ඔයාලට මේ virtual tour එක helpful වෙයි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? හරි. මෙතනදී දැන් හිතනවා අර අපි කිව්ව A කියන බිල්ඩින් එකේ සමහරට ඔස්කි සර්කිට් එකක් තියෙන්න පුළුවන්. සමහරට ඔස්කි සර්කිට් දෙකක් තියෙන්න පුළුවන්. ඔස්කි සර්කිට් එක කියන්නේ මොකද්ද කියලා දැන් පැහැදිලි කරන්න දෙයක් නැහැ නේද? ඒ කියන්නේ අර ස්ටේෂන් 20ක් තියෙන අර එක දෙකට යන්න තියෙන රෝම්ස් 20ක් කියලා හිතන්න. අන්න ඒ වගේ අයිටම් එකක්. හරිද? සමහරට මේ වෙලාවේ එක වෙලාවෙම ඔස්කි සර්කිට් දෙකක් දුවන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ 7:00 ඉඳන් තව පැය 3:00ක් ඒ කියන්නේ හිතන්නකෝ 11 විතර එක. හරිද? දුවන එකම ටයිම් එකේ දුවන සර්කිට් දෙකක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව එක පොසිබිලිටි එකක් තියෙනවා. හරි. ඔයාලගේ ස්ටේෂන් එකට අදාළ ඔස්කි සර්කිට් දෙකක් තියෙනවා. එකක් දුවන උදේ 8 ඉඳන් දවල් 12 වෙනකන් අනිත් එක දුවන 12 ඉඳන් 4 වෙනකන් වගේ අර මොකක්ද මේක ඉවර වෙලා තමයි මේක පටන් ගන්නෙ. ඔය වගේ ටයිම් එකක වෙන්න පුළුවන් එක හේතුවක් තියෙනවා. හිතන්න දැන් මේකට හිතමුකෝ අපි මේකට දැම්මයි කියලා ළමයි 40ක්. හරිද? මේ හෝල් එකට මේකෙන් ළමයි 20ක් තමයි මුලින්ම මේ එළියට ගන්නෙ. හරිද? මෙතනින් 20ක් ගන්නවා. ඒතර මෙතන කීයද? 20යි. හරිද? මොකද්ද වෙන්නේ? මේ 20 එළියට අරගෙන මේ 20ට කියනවා මේක ඇතුළට වෙලා ඉන්න එළියට යන්න එපා කියලා. මොකද මේ 20ට තියෙන සර්කිට් එකම තමයි මේ 20ටත් තියෙන්නේ. ඒ කියන්නේ එකම කේසස් ටිකනේ. එතකොට මේක ලීක් වෙන්නේ නැති වෙන්න මේ කට්ටියට එළියට යන්න දෙන්න නැතුව තියෙනවා
ගොඩක් දුරට. රයිට්. නමුත් ගොඩක් තැන්වලදී මම හිතුවේ එකම ටයිම් එකේ සර්කිට් දෙකම දිව්වයි කියලා. බට් මං හිතන්නේ එක තැනකද කොහෙද මෙහෙම එක තැනක දෙකද කොහෙද මෙහෙම තියාගෙන හිටපු සිද්ධියක් තිබ්බා. හරි. මොනවා හරි. ඒක නිසා කෝකටත් කියලා චූටි يعني මෙහෙම. ඔයාලා සාමාන්‍යයෙන් අර පැය ගානක් බඩගින්න ඉන්න පුරුදු වෙලා නැති කෙනෙක් වගේ නම් එහෙම නැත්තම් ඒ වගේ සිද්ධියක් තියෙනවා. මෙතන හෝල් එකට යන්න කලින්. ඒ කියන්නේ මම කියන්නේ මේ මෙදා උදේ ගිහිල්ලා ගන්න නෙමෙයි ඊට කලින් දවස්වලදී ගිහිල්ලා ගන්න. හරිද? එහෙම අරගෙන පුංචි මොනවා හරි බිස්කට් එකක් හරි මොකක් හරි දෙයක්. එහෙම නැත්තම් ඔයාලට මොනවා හරි බීම් පැකට් එකක් හරි මොකක් හරි දෙයක් මෙදාට වගේ බෑග් එකේ තිබ්බයි කියලා මං හිතන්නේ නැහැ. ඔස්කි සර්කිට් දෙකක් තියෙන එකක් සාමාන්‍යයෙන් හවස වගේ තියෙන එකක් නම් පාඩුවක් වේවි කියලා මම මගේ පෞද්ගලික මතය. හරි. රයිට්. ඊට පස්සේ හරි අපි හිතමුකෝ මේ පළවෙනි 20 ගත්තා. රයිට්. ඊට පස්සේ මොකද කියන්නේ? හරි මෙයාලා කියනවා හරි ඔයාලගේ එක්සෑම් එක තියෙන්නේ මෙන්න මෙතනින් මෙතන ගිහිල්ලා මෙන්න මේ මැඩම්ම මේ මේසව ෆලෝ කරන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පොලිම මෙහෙම අදාළ ඔස්කි සර්කිට් එක තියෙන තැනට යනවා. හෝල් එකේ. හරි. අනිත් කට්ටිය වෙන හෝල් ෆ්ලෝ එකක නම් තියෙන සමහරට යාළුවා දැම්මම එක්කන් ගිහිල්ලා වෙන ෆ්ලෝ එකකින් තියෙනවා. හරි. දැන් අපි හිතමු ඔස්කි සර්කිට් එකේ තියෙන ෆ්ලෝ එකට ඔස්කි සර්කිට් එකේ තියෙන ප්ලේස් එකට අපි ආවයි කියලා. එතන ඉඳන් මොකද්ද වෙන්නේ? රයිට්. මම ගිය පාර මගේ ඔස්කි සර්කිට් එකේ මැප් එක ඇඳලා තියෙනවා. මම ඒකම මෙතනත් අඳින්න. හරිද? හරි. මේක තමයි අපේ ගිය පාර වුණ මැප් එක උනේ. මම හිතන මේවා එලියරට ඒ කියන්නේ මේක බේසිකලි හැමෝම දන්නවා මේ මේකක් තිබ්බයි කියන එකත් ප්ලස් ගිය සර්කිට් එකේ මොනවද තිබ්බ ඒවා අර මෙහෙ නොදන්න ERPM ළමෙක් නැති තරම්. හරි. රයිට්. ඒ කියන්නේ මේ එක්සෑම් එක ඉවරනේ පස්සේ මම කියන්නේ. හරි. රයිට්. එතකොට කොහොමද මේකේ තියෙන ඒවා තියෙන්නේ? රයිට්. මේ මොකද්ද මේ ඇඳලා තියෙන අනුරාධපුර කියන එක දැන් මම පැහැදිලි කරන්නම්. හරිද? ඔයාලට පේනවනේ මෙන්න මේ බටයක් වගේ ගිහින් තියෙනවා. රයිට්. මේ තියෙන කොරිඩෝ එක. හරිද? රයිට්. ඊට පස්සේ මේ තියෙන රූම්ස්. හරිද? ප්‍රොසීඩියර් රූම්ස් වගේ දේවල් තමයි මේ තියෙන්නේ. හරිද? මේ කොටු ඇඳලා තියෙන්නේ රූම්ස්. ඊට පස්සේ මොනවද මේ රවුම් ඇඳලා තියෙන්නේ? මේ තියෙන්නේ නිකන් අර කොරිඩෝ එකේ තියපු නිකන් ටේබල්ස් වගේ ටේබල් එකකුයි පුටු දෙකක් තුනකුයි ඔන්න ඔයගේ තියලා තියෙන ඒ වගේ ප්ලේසස් තමයි මේ රවුන්ඩ් කොරිඩෝ එක මැද්ද ඇඳලා තියෙන. මේක මේ තඩි කොරිඩෝ එකක් කියලා හිතාගන්න. හරිද? මම කියන්නේ නෑ මේකම තමයි ඔයාලගේ තියෙන ස්ට්‍රක්චර් එක කියලා. හරිද? සමහරට ඔයාලගේ තියෙනවා වෙන්න පුළුවන් රූම්ස්ම 20ක් තියෙනවා වෙන්න පුළුවන්. හරිද? සමහර විට එහෙම නැත්තම් වෙන විදිහක් වෙන්න පුළුවන්. හරිද? නැත්නම් තනි හෝල් එකක තියෙන මේ වගේ පොඩි මේස සෙට් එකක් වෙන්න පුළුවන්. ඕනෙම විදිහක් වෙන්න පුළුවන්. හරිද? so basically idea එක ගන්න මොනවා හරි දේවල් 20ක් තියෙනවා. ඔයාලට දෙන්නේ 20 මාරුවේ යන්න. හරි. අපි මොකද කරන්නේ? හරි. ඔයාලගේ දැන් අර 20 දෙනා ආවනේ. ඔන්න දැන් 20 දෙනා එනවා ඇවිල්ලා ඔයාලව මෙන්න මේ හෝල් වල ඉස්සරහින්, ඒ කියන්නේ ඔයාලගේ අදාළ ස්ටේෂන් එකට ඉස්සරහින් ලෑස්ති කරලා තියෙනවා. රයිට්. කොහොමද මේ ලෑස්ති කරලා කරන්නේ? ඔයාලට මතක ඇති ඔයාලගේ මේකේ මොනවද මේ ERPM SLMC වෙබ්සයිට් එකේ මම හිතන්නේ ඔයාලගේ දාන්න ඇති එක්සෑම් එකට අදාළව එක්සෑම් නම්බර්ස් තියෙන මෙන්න මෙහෙම chart එකක් වගේ item එකක්. හරිද? ඒකේ හිතන්න ඔන්න ඔයාලා ඉන්නේ පළවෙනි 20 ඇතුලේ කියලා. right? ඔය පළවෙනි 20 ඇතුලේ ඉන්නවා නම් ඒ පළවෙනි 20 ඇතුලේ number set එකක් තියෙනවා. අපි හිතමුකෝ 401 420 422 430 ඔය වගේ type එකකට ඔයාලගේ number set එකක් තියෙනවානේ. ඔය ටික තියෙද්දී මම හිතනවා මේක තමයි මම දැක්ක විදිහට වෙච්ච සිනාරියෝ එක අපේකේදී. ඒ වගේම මම හිතනවා ඔයාලගේත් මෙහෙම වෙයි කියලා. එතකොට මෙන්න මේ 401 ගොඩක් දුරට යන්නේ මෙන්න මේ පළවෙනි එකට. ඒ කියන්නේ මෙතන ලිස්ට් එකේ ඉන්න පළවෙනි එක්කෙනා බේසිකලි මම හරිද ගිහිල්ලා ඉන්නේ ඔයාලා පළවෙනි ස්ටේෂන් එකේ ඉස්සරහා. හරි. අපි ඒක වෙන පාටකින් මාක් කරමුකෝ දැනට. right. okay. හරිද? පළවෙනි එක්කෙනා ඉන්නවා මෙන්න මෙතන. දෙවෙනි එක්කෙනා ඉන්නවා මේකේ, තුන මෙතන, හතර මෙතන, පහ මෙතන, හය මෙතන. ඒ පිළිවෙලට තමයි ගොඩක් දුරට ඔයාලගේ සීට් arrangement එක වෙන්නේ. හිතන්න ඒතර ඔයාලා මෙතනින් 20 වෙනිට ඉන්න එක්කෙනෙක් කියලා. හරිද? පළවෙනි එකේ 20ට ඉන්න එක්කෙනෙක් කියලා මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. ගොඩක් දුරට 21 වෙනියා දෙවෙනි සර්කිට් එකේ පළවෙනි එක්කෙනා වෙන්න පුළුවන්. හරිද?
ඔහොම තමයි ගොඩක් දුරට ඔයාලගේ ඇරේන්ජ්මන්ට් එක ඉන්න තැන් ගැන සිද්ධ වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු දැන් අපි ඔස්කි සර්කිට් එකට ආවනේ. මම මේ කියන්නේ එන බ්‍රීෆ්ලි. හරිද? මම මීට වඩා හොඳට ලොකුවට එක්ස්ප්ලেইন කරලා පස්සේ වීඩියෝ එකක් දානවා වෙන්න පුළුවන්. අර කලින් වගේම පැය දෙකමාරක විතර වීඩියෝ එකක්. හැබැයි මෙතනදී මම කියන්නේ බේසිකලි ක්ෂණික වර්චුවල් ටුවර් එකක් කොහොමද මේ ස්ටේෂන් 20 යන්නේ කියන එක. හරි. මේ වෙලාවේදී කවුරු හරි ලෝකල් කෙනෙක් බලනවා නම් මෙන්න ඩිස්ක්ලේමර් එක. පුතේ මීට වඩා දරුණුයි ඔස්කේ එක්සෑම් එක. හරිද? මම මේ කියන්න හදන්නේ මේ හෙට අනිද්දා එක්සෑම් එක ලියන්න ඉන්න මිනිස්සුන්ට අර පොඩ්ඩක් හරි ඔළුව රිලැක්ස් වෙන්න කොහොමද මේක යන්නේ කියන එක. සෝ ඔයාලගේ ටයිම් එක වේස්ට් කරන්න එපා. බයි. රයිට්. අපේ කට්ටිය. රයිට්. ඔයාලා ඔන්න දැන් හිතන්න ඔයා තමයි පළවෙනියා. රයිට්. ඔන්න පළවෙනි එක්කෙනා. දැන් මොනවද මේ ස්ටේෂන් වල තියෙන්නේ? හරිද? ඔයා දැම්මම මෙතන ඉද්දි ඔයා දන්නේ ඔයාගේ ස්ටේෂන් එකේ තියෙන එක විතරයි. මොකද මේ ඩෝ එකේ ගහලා තියෙනවා. හරි. ස්ටේෂන් නම්බර් 1 මෙඩිසින් හරි මේබි නම්බර් 1 කියලා මේකටත් ගහලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ දැන් ඔයා දන්නේ නැහැ සමහරට ඔයාලට මෙතනක් තියෙන්නේ මොකක්ද කියලා පේනවා වෙන්න පුළුවන්. මෙතන තියෙනවා මෙඩිසින් 2 කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තේ ඉන්න කෙනෙක්ට එහෙම මෙතන ඉන්නවා කියලා හිතන්න ඔය කෙනෙක්. හරිද? මෙයාට පේන්නේ මෙතන ගහලා තියෙන එක විතරයි. මෙතන තියෙනවා කියලා හිතමු කොම්මෙඩ් 1 කියලා. හරිද? මෙයාට පේන්නේ මේක විතරයි. රයිට්. ඔන්න ඔයගේ සිද්ධිය තමයි මුලින්ම තියෙන්නේ. හැබැයි මම හිතනවා හැමදාම වගේ තියෙන්නේ මෙන්න මේ ෆෝමැට් එක කියලා. මෙඩිසින් ඊට පස්සේ මෙඩිසින් ඊට පස්සේ පීඩ් then surgery ඊට පස්සේ ඔයාලගේ තව තියෙනවා රෙස්ටේෂන් කියලා දේවල්. හරිද? මෙතන රෙස්ට් එකක්. හරිද? ඊට පස්සේ මෙතන ජිනොනොබ්ස් මෙතන සයික් මෙතන කොම්මෙඩ් 1 කොම්මෙඩ් ෆොරන්සික් රෙස්ට්. හරි. සෝ ඔයාලගේ මේ සම්පූර්ණ ස්ටේෂන් සෙට් එක රෙස්ටේෂන් දෙකකුයි අනිත් ඒවා ටිකකින් තමයි කම්ප්ලීට් වෙලා තියෙන්නේ. සමහරට ඔයාලා පටන් ගන්නෙ රෙස්ටේෂන් එකකින් වෙන්න පුළුවන්. සමහරට ඔයාලා පටන් ගන්නෙ මේ මොකක් හරි ස්ටේෂන් එකකින් වෙන්න පුළුවන්. එතකට හිතන්න සමහර වෙලාවට වෙන්න පුළුවන් ඔයාලා කොම්මෙඩ් මෙතනින් පටන් අරගෙන ආය අන්තිමට ඉවරන්නේ කොම්මෙඩ් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සමහරට සබ්ජෙක්ට් එකක් පටන් ගන්න තැන ඉඳන් යන්න පුළුවන්. සමහරට ඔයා කැමතිම සබ්ජෙක්ට් එක වෙන්න පුළුවන් පටන් ගන්න. සමහරට ඔයාලට පේන්න බැරි සබ්ජෙක්ට් එක වෙන්න පුළුවන් පටන් ගන්න. හරිද? රයිට්. ඔය ටික තමයි තියෙන්නේ. රයිට්. එතකට අපි හිතමු කොම්මෙඩ් එක්කෙනා ස්ටේෂන් 1 එක සෝරි දැන් ඔයා මේ කොරිඩෝ එකේ ඇවිල්ලා ස්ටේෂන් 1 එකට ඉන්නවා. මේ 1 එක මෙඩිසින් නේ. රයිට්. ඔයාට මොකද මෙඩිසින් ස්ටේෂන් එකට ගියන් පස්සේ වෙන්නේ? රයිට්. රයිට්. ඔයාලා එනවා මේ ස්ටේෂන් එක ඇතුළට. ෆස්ට් ස්ටේෂන් එක ඇතුළට ගියාම එතන ඉන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලට මේ ස්ටේෂන් වල ඉන්න පුළුවන් එක ජාතියේ කියන්නේ මෙඩික මුලින් ඔලුවට ගන්න. හරිද? එක ජාතියේ ටීචර්ස්ලා ඉන්න පුළුවන්. එක ජාතියේ ප්‍රොෆෙසර්ස්ලා ඉන්න පුළුවන්. අර depend on the situation එයාලා එක විදිහට වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය සිදුවීම. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලා මේ වෙලාවේදී පුරුදු වෙන්නත් ඕනේ කොහොමත් ඕනෙම සිටුේෂන් එකකදී ඔයාලට patient මැනේජ් කරන්න පුළුවන් කියන එකනේ. ඉතින් හිතන්න මේ වෙලාවේ ඉන්නේ බොහොම කාරුණිකව ඔයාට හොඳින් කතා කරන මාර ඒ කියන්නේ අර ස්ටේෂන් එකේ ඉන්න ආසයිතන විදිහේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්නෙම ඔයාදියා බුම්මගෙන බලාගෙන ඉන්න ඔයාට නියම් බයින්නම් බලාගෙන ඉන්න ටයිප් එකේ එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට ඔයා මේ පටන් ගන්න ස්ටේෂන් එක හොඳ මේකක් වෙන්නත් පුළුවන් නරක මේකක් වෙන්නත් පුළුවන්. මේ ඕනෙම හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔයාලට හම්බෙන ස්ටේෂන් එක මුලින් හම්බෙන එක මත ඔයාලගේ මේ අන්තිම අනිත් ඔක්කොම ගැන ඩිසයිඩ් කරන්න එපා. හරිද? ඒ කියන්නේ මම අහලා තියෙනවා එක මොකක් හරි ස්ටේෂන් එකේ හිටියලු එක ටීචර් කෙනෙක් හිතන්න කොම්මෙඩ් එක කියලා. හරිද? ඒ කොම්මෙඩ් එකේ ස්ටේෂන් එක ඉවරලා ඇද්දි කියනවලු එහෙනම් ඔයා ඊළඟ පාරෙත් එන්න. හරි මොකක් හරි ඔන්න මම දන්නේ මේක ඇත්තට වුණ එකක්ද එහෙම නැත්නම් කටකතාවට කියන එකක්ද කියන එක. හරි ඔහොම කිව්වා කියලා හිතමු. හරි කියනවා ඔයාට පළවෙනි ස්ටේෂන් එක ඉවරෙද්දිම ආයෙන ඊළඟ පාර එන්න කියලා. රයිට්. බේසිකලි ඔයා මෙච්චර කාලයක් ලෑස්තිලා හිටපු අර හොඳටම ලෑස්තිලා හිටියා වුණත් හිතන්න ඒ ටීචර් හරි කවුරු හරි කෙනා පුරුද්දට ඒ වගේ දෙයක් කියනවා කියන එක. මම එහෙම කියනවා කියලා කියනවා නෙමෙයි ඈ. රයිට්. ජස්ට්
මම මේ හදන්නේ මේ කට්ටිය ගොල්ලෝ හදන්න රයිට් මම මේ රයිට් ඕකේ එහෙම කිව්වයි කියලා හිතමුකෝ හරි එහෙම වුණොත් ඔයා ඒක මත මේ මුළු ඔස්කි සර්කිට් එකම නාගන්නවද නෑනේ රයිට් මේ තියරි එක හැම වෙලේම ඔළුවේ තියාගන්න ඔයා මේ තියෙන ඩෝ නම්බර් 1 එක හරිද මේ තියෙන ඩෝ නම්බර් 2 එක රයිට් ඔයා මේක ඇතුළට ගිහිල්ලා තියෙන ඔක්කොම බෑඩ් මෙමරීස් මේක ඇතුළෙම තියලා එන්න ආයෙ මෙතනින් එළියට ගෙනල්ලා මේක ඇතුළට ගෙනියන්න එපා ගුඩ් මෙමරි ගන්න ලාවට ගෙනවත් කමක් නැහැ හැබැයි ඒක නිසා මේක නාගන්න එපා කොහොම හරි බෑඩ් මෙමරි එකක් රයිට් ටීචර් කෙනෙක් බයින එකක් ඔයාට බැරි වෙන එකක් ඔස්කි සර්කිට් එකේ මොනවා හරි වෙන දෙයක් ඔයා ඊළඟ පේෂන් ගාවට ගේන්න එපා අර මේක සාමාන්‍ය මෙඩිසින් වල ඔයාලා නිකන් ඩේ ටු ඩේ සිද්ධියක් කියලා හිතන්න එක පේෂන් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාට වෙන ප්‍රශ්නයක් ඊළඟ පේෂන්ගෙන් අර ඇරියස් එක කවා කරන්න එපා වගේ සිද්ධියක් තියෙන්නේ රයිට් ඒ කියන්නේ මම මේකට ගියා මේකේ තියෙන ඔක්කොම නරක මතක ඔක්කොම දේවල් ටික මේක ඇතුලේ තියලා එන්න මම මේකට කියන්නේ 100% sure ඔයා මේක මේ සම්පූර්ණ සර්කිට් එකේදී ඔයාලා 100%ක් ලෑස්ති වෙලා හිටියොත් 70% ෆෝම් කරනවා කියලා හිතමුකෝ. ඒ කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම මොකක් හරි දෙයක් ඔයාලා දන්න දෙයක් බැරි වෙන්න පුළුවන්. ඒක ඔයාලා හිතාගන්න එහෙම ලෑස්ති වෙලා යන්න. ඒ කියන්නේ හරි. ඔයා එළියට එද්දි ඔයාලට මතක් වෙනවා අයියෝ මට මේ කියන්න බැරිුණානේ. අයියෝ මට මේ කියන්න බැරිුණානේ. ඒක කොමන්. ඔයාලට විතරක් නෙමෙයි හැමෝටම කොමන් සහ ඒක නිකන් ලෝක ධර්මතාවය කියලා හිතාගන්න. හරිද? රයිට්. ඒ කියන්නේ ඔයා ඒ ටික එහෙම වෙනවාය රයිට් ඒක වුණා. ඒක වෙලා ඉවරයි. මෙතනින් එහාට ඒක ගෙනියන්න එපා. ඊළඟ ස්ටේෂන් එකට යද්දි. රයිට්. අනිත් එකත් මම මේක ඇඳපු ගමන් මෙහෙමම කියන්න. සාමාන්‍ය ස්ටේෂන් එකකින් ස්ටේෂන් එකට මාරු වෙද්දි ඔයාලට තියෙන මෙන්න මෙහෙම. හරිද? ඔයාලා මෙන්න මේ ඒ කියන්නේ මේ ඩෝ එක ඩෝ 2 හරි. ඩෝ 1 එක ගාව ඉස්සරහ හිටගෙන ඉන්නවා. ඔයාලට බෙල් එකක් ගහනවා. ඔයාලා මේක ඇතුළට යනවා. මේකේ ටයිම් එක ඉවර වෙනවා. හරිනම් ඔස්කි සර්කිට් එක මම හිතන්නේ තියෙන්න ඕනේ. හරි මේකේ විනාඩි 10 බෙල් එක ගහද්දි ඔයා මේකටත් යන්න ඕනේ. රයිට්. එහෙමයි තියෙන්නේ. හැබැයි මම හිතන්නේ දැන් ඔය නිකන් ඔස්කිගේ අන්තිම මොහොතේදී අපි එහෙම තමයි හිතාගෙන හිටියේ බට් ඒකේ මාරු වෙන ටයිම් එකක් තිබ්බා. ඒ කියන්නේ බේසිකලි ඔයා මේකට ගියා මේකට යන්න බෙල් එක ගහපු වෙලාවෙ ඉඳන් තමයි විනාඩි 10 පටන් ගන්නෙ. ඒ විනාඩි 10 ඉවර වෙනින් පස්සේ ඔයාලා මේකෙන් එළියට එනවා බෙල් එක ගහලා. රයිට් ඔයා මේක ඉස්සරහින් හිට ගන්නවා. මම හිතන්නේ මේ අතර ગેප් එක තප්පර 30ක් හරි කොහොම හරි වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ආයෙ බෙල් එකක් ගහනවා. ඊට පස්සේ ඔයා මේකට යනවා. ඊට පස්සේ ආයෙ බෙල් එකක් ගහනවා. ඔයා එළියට වෙලා ඊළඟ ස්ටේෂන් එකට එනවා. ඉස්සරහින් හිට ගන්නවා. අන්න ඒ වගේ ටයිප් එකකින් තමයි තිබ්බේ. ඒක මාර පිළිවෙලයි. රයිට්. ඒ විදිහට තියෙයි කියලා හිතනවා ඔයාලගේත්. රයිට්. අපි හිතමු එහෙම හිතලා ඔයා දැන් ඩෝ 1 එකට ගියා. බෙල් එක ගැහුවා. ඔයා ඇතුළට ගියා. අපි හිතමු හොඳ කාරුණික එක්කෙනෙක් ඉන්නේ. හරිද? ඔන්න හොඳ එක්කෙනෙක් ඉන්නවා. ඔයා ගිහිල්ලා කතා කරපුවම ඔයාට good morning කියලා කතා. ඔයා good morning කියලා කතා කරනවා. එයාලත් good morning කියලා කතා කරනවා. ඊට පස්සේ good morning සර් කියලා මේ ඉස්සරේ කතා කළා. ඔයාලගේ අංකය බලාගන්න අර friendly environment එකක් තියෙන්නේ. හරි. ඔයාලට පේනවා side එකේ ඉන්නවා side එකේ mannequin එකක් තියෙනවා. ඊට පස්සේ monitors set එකක් තියෙනවා. මේ mannequin එකට set කරලා. ඊට පස්සේ පේනවා එහා පැත්තේ එක patient කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. right patient කෙනෙක් හරි කවුරු හරි මේ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ side එකේ තියෙනවා ඔය procedures වලට නම් මනම් ඔයාලට ඕනේ නේ cannulas ඊට පස්සේ NS bottles නම් මනම් set එකක්ම තියෙනවා පැත්තකින් තියලා. හරි. දැන් ඔයාට මේ station එක ඇතුළට ආවෙන් පස්සේ එයා කියනවා මේ වාඩි වෙලා ඉන්න මේ මෙයාගේ wife හරිද? ඔයා පොඩි history එකක් අරගෙන ඉස්සරේ බලන්න කියලා. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ කතා කරලා විස්තර දෙන්න. මේ diabetic patient කෙනෙක්ගේ wife කෙනෙක් ඉන්නේ. diabetic patient තමයි උතන ඇලලා ඉන්නේ. මම කියන එක වරදින්න පුළුවන්. මට ඇත්තටම කිව්වොත් මට දැන් ගොඩක් කාලයක් ගිහින් තියෙන ඉඳන් මොකද්ද තිබ්බ සිද්ධිය අර මේ දේවල් මතක නැහැ. so idea එක ගන්න. right. ඒ වගේම තමයි මතක තියාගන්න තාමත් බලන ලෝකල් කෙනෙක් ඉන්නවා නම් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේවා ඇතුළේදී අර short cases long cases නෑ කියලා කියන්නේ නෑ short cases long cases තියෙනවා right short cases long cases තියෙද්දි තවත් ඊට අමතරව දේවල් තියෙනවා right ඒ කියන්නේ ඒ වගේ මොනවද
ඒ වගේ සංකල්ප ටික චෙක් කරලා බලනවා. එක්සැම්පල් එකකට දැන් මෙතන ගියන් පස්සේ ඔයා මේ ඩයබටික් පේෂන්ට් ගෙන් හිස්ටරි එක ගන්න ඕනේ. හරිද? සම්පූර්ණ හිස්ටරි එක ඔයා මෙයාගේ නමක විස්තර අහලා ඔක්කොම ටිකත් එක්ක අර ලොන් කේස් එකකට දාලා වගේ හිස්ටරි එක අහගෙන යන්න ඕනේ. හැබැයි ඔයා අහගෙන ගියාම ඔයා නිකන් ඒ කියන්නේ ඔයාට තියෙන ඒක විතරක් නෙමෙයි සම්පූර්ණ විනාඩි 10ම කරන්න. රයිට්? ඒක නිසා ඔයා කලින් දවස් ටිකේ හොඳට මතක තියාගන්න මීට කලින් දවස් ටික එක්සෑම් එකට කලින් දවස් ටික හොඳට ටයිම් එක මැනේජ් කරන්න ප්‍රැක්ටිස් කරන්න. විනාඩි 10 ඇතුළත ඔයාලට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒක නිසා විනාඩි 10ම ගන්න පුරුදු වෙන්න එපා. රයිට්. ඔයා ඉක්මනට අදාළ පොයින්ට් එක චෙක් කරගෙන ගියා. ඊට පස්සේ අදාළ තැනට ආවයින් පස්සේ ඒ ටීචර් සර් මැඩම් කවුරු හරි කෙනා කියාවි ඔයාලට හරි දැන් මේ ඉන්න මැනිකන් එක පෙන්ලා කියනවා මේ ඉන්න patient මෙයා දැන් hypovolemic shock එකකට යන්නේ so ඔයා කොහොමද මෙයාව manage කරන්න කියලා අහනවා වෙන්න පුළුවන් right එතකට ගියාම ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් හරි ඔයා මෙතන තියෙනවා මේ monitor එක කොහොමද ඔයා මේ patient මේ monitor එකට සම්බන්ධ කරන්නේ කියලා ඒ වගේ ඔයාට වයස් ටික දීලා ඒවා ටික කොහොමද කරන්න කියලා අහන්න පුළුවන් ඊට පස්සේ ඔයාට එතන තියෙන procedure වලට අදාළව එක මොනවද normal saline bottles දානම් මනම් ඒව මේවා ඒ ටික පෙන්නලා මේ මොනවද කියලා අහන්න පුළුවන් සමහර විට ඔයාට බොටල් එක බලලා කියන්න පුළුවන් සමහර බොටල් එක බලලා කියන්න බැරි වෙන්න පුළුවන්. ඔයා දැක්ක ගමන් අඳුර ගන්න විදිහට ඔයාලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා වෙන්න පුළුවන්. උනේ නැත්තම් බය වෙන්න එපා. ඔයාලට පුළුවන් ඒතර. හරි. දැන් කලබල වෙන්න ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. හරි. රයිට්. ඊට පස්සේ එතන තියෙනවා කැනියුලා සෙට් එකක් වගේ තියෙනවා. නම් මනම් ඔය එක ඒවා. හරි. දැන් මෙයාට මේ දැන් ඔයා මේ කියන විදිහට IV access එක ගන්න ඕනේ. ඒතර ඔයා මොකද්ද මේ කැනියුලාස් වලින් පාවිච්චි කරන එක කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන එකේ කලර්ස් ටික බලලා මොකද්ද ගේට් එක හරියට කියලා බලලා එතනින් ඒකත් තෝරගන්න. රයිට්. ඔය වගේ ඔය ටික මම කරපුවාම සමහර විට ඔයා මේ විනාඩි 10ට කලින් අදාළ පොයින්ට් එක ඉවරයක් කරන්න පුළුවන්. සමහරට ඔය විනාඩි 10ට අදාළව ඉවර කරන්නේ නැති වෙන්න පුළුවන්. anyway ඔයාලා මෙතන බෙල් එකේ විනාඩි 10 ගහනවත් එක්කම ඔයාලා මේ ඩෝ එකෙන් එළියට ඇවිල්ලා ඊළඟ ඩෝ එක ඉස්සරහ හිට ගන්න ඕනේ. රයිට්. අපේ පොයින්ට් එක මතකනේ. අපි මේක ඇතුලේ වෙච්ච දේවල් ටික මේක ඇතුලේම තිබ්බා. ඔයාට ඕන නම් මතක තියාගෙන ඉන්න මම හොඳට හිස්ටරි එක ගත්තනේ. මම හරියට කැනියුලා එක කියවනේ. ඒක ඔයාට අමතක වෙලා තියෙන බලා ඔයාට ෂුවර් නැති වෙන්න පුළුවන්. මම හරියට කැනියුලා එක කියවුවාද? ওই දේවල් මොනවත් හිතන්න එපා. මෙතනින් පස්සේ ආය අලුතෙන් ඔස්කි සර්කිට් එක. හරි. සෙකන්ඩ් ස්ටේෂන් එක ඉස්සරහට එනවා. රයිට්. සෙකන්ඩ් ස්ටේෂන් එක මොනවද? ආයෙත් පාරක් මෙඩිසින් හැබැයි තියෙන එළියේ. රයිට්. බෙල් එක ගහනවා. බෙල් එක ගහපුවම මෙතන මොකද්ද වෙන්නේ? අපි හිතමු මෙහෙම ඩෙස්ක් එකක් තියෙනවා. ඩෙස්ක් එකේ මේ පැත්තේ ඉන්නවා ටීචර්ස්ලා දෙන්නෙක්. මේ පැත්තේ ඉන්න තව එක්කෙනෙක්. මෙතන තමයි ඔයාගේ පුටුව තියලා තියෙන්නේ. ඔයා මොකද කරන්නේ? බෙල් එක ගහුවා මෙතනින් වාඩි වුණා. ඊට පස්සේ මේ ටීචර්ස්ලා දෙන්න කියනවා හරි මේ ඉන්නේ ඩයබටික් පේෂන්ට් ආයෙත් පාරක් ඩයබටික් එකනේ හරිද මෙයා දැන් මේ ඕරල් ඉන්සියුලින් වල මැක්සිමම් ඩෝස් එකට ඇවිල්ලා ඉන්නේ හැබැයි වැඩේ කියන්නේ මෙයා මේ ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් වලට අකමැතියි කියලා කියනවා ඔයාට තියෙන මෙයාව කන්සල්ට් කරන්න කියලා කියනවා හරිද රයිට් ඊට පස්සේ මොකද කරන්නේ ඔයා රෙඩි වුණාම ඔයාට තියෙන පටන් ගන්න සාමාන්‍ය විදිහටම අර ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා යාව කවුද කියලා දැනගෙන අර සාමාන්‍ය ප්‍රින්සිපල් එක්ක ගිහිල්ලා මේ පේෂන්ට් එක කතා කරන්නයි තියෙන්නේ. මෙයාගේ මොකද්ද වොරි එක? ඇයි මෙයා මෙහෙම කරන්නේ? ඔයාලගේ ගොඩක් දුරට මේක විනාඩි 10ම ඔයාගේ කතාව ඇදගෙන යන්න පුළුවන් සමහරට පේෂන්ට් මොනවා හරි කියලා ඔයා දාලා පොයින්ට් ටික ටික් කරා වුණත්. රයිට්? හිතන්න දැන් මේ කෙනා අහන්න පුළුවන් දැන් ඉන්සියුලින් එක කෙනා ඔයාගෙන් අහනවා. රයිට්. ඩොක්ටර් තව වෙයිද මේ ඕරල් බේත් වැඩි කරන්න ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාගෙන් අහන්න පුළුවන් තව මොනවද දැන් ඔයා රෙෆ්‍රිජරේටර් වල කොහොමද මේවා මේ ස්ටෝර් කරන්නේ අර එහෙම ඒ දේවල් ගැන කියන්න වෙනවා ඔයාට අහන්න පුළුවන් සාමාන්‍ය කෑම දාන එකේම දාන්න බැයිද ඔන්න ඔයගේ අර එක එක ටයිප් එකේ අර not just ඔයාලා ඩේ ටු ඩේ පාඩම් කරන තියරේ එක හැබැයි ප්‍රැක්ටිකල් නොලෙජ් එකට ආපුවාම ඔයාලට මොනවද ඕනේ වෙන්නේ එදිනදා පේෂන්ට් කෙනෙක් එක්ක කතා කරද්දී පේෂන්ට්ලා මොන වගේ ප්‍රශ්න අහන්නේ ඒ දේවල් වලට සම්පූර්ණයෙන්ම හුරු කරන ස්ටේෂන් එක තමයි එතනදී තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ඒවට අදාළව උත්තර දෙන්නයි තියෙන්නේ. හරි. මෙතනදී ඔයා සමහර වෙලාවට සමහර දේවල් මම ආයේ ප්‍රින්සිපල් කියන්න ඕනේ නැහැ නේ ඔයාලට කියලා දෙන්න ඕනේ නැහැ නේ ඔයාලා නොදන්න දේවල් තියෙනවා නම් ඔයා ඒ වෙලාවට ඒවා කියන්න යන්න. ඔයා ඒවා තව කන්ෆර්ම් කරගෙන කියනවා කියලා කියන්න පුළුවන්. ප්ලස් එහෙම කියලා ඔක්කොම දේවල් එහෙම කියන්න යන්න එපා. ඔයා දන්න දේවල් ටික ඒ වෙලාවේදී කියන්න. and ඒවත් එක තමයි ලකුණු වගේ හම්බ වෙන්නේ. plus මතක තියාගන්න ඔයා එතනදී කතා කරද්දී මේක මේ ස්ටේෂන් එකට විතරක් නෙවෙයි ඔක්කොම කන්සල්ටේෂන් ස්ටේෂන් වලදී ඔයා මෙතනදී අයිඩියා එක ගන්න ඔයා
මෙලෝ දෙයක් නොදන්න මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්වත් කවුරුත් නෙමෙයි කියන එක. මොකද හිතන්න එක්සාම්පල් එකක් විදිහට මේ ඉන්න සිරා පේෂන්ට් කෙනෙක් රයිට් මම පොඩි ෆිලොසොෆි එක කියලා පටන් ගන්නෙ. මේ ඉන්න සිරා පේෂන්ට් කෙනෙක් ඔයා තමයි මෙයාව කරන ඩොක්ටර් ඒ කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් රයිට්. හිතන්න මේකේ ඔයා අනිත් පැත්ත හරවන්න. ඔයා තමයි පේෂන්ට් තව එක්කෙනෙක් තමයි මෙඩිකල් ස්ටුඩන්ට් ඕ ඩොක්ටර් ඕ කවුරු හරි. හිතන්න ඒ කෙනා ඔයාට කතා කරනවා මොකරි අරියන් කන්ෆිඩන්ස් එකක් නැති වොයිස් එකක්. එහෙම නැත්තම් ෂුවර් නෑ. එයා කියන්නේ එයාට ෂුවර් නෑ. සෝ මම අහන්නේ ඔයා එහෙම කෙනෙක්ව ඔයාගේ ડોක්ටර් විදියට පිළිගන්නවද? ඒක නිසා මතක තියාගන්න just ඔයා කියන දේවල් විතරක් නෙමෙයි ඔයාගේ වොයිස් එකේ කන්ෆිඩන්ස් එක, ඔයා ගැන ඔයාගේ තියෙන ට්‍රස්ට් එක, ඒ ඔක්කොම ටික ඒ වෙලාවේදී පෙන්වන්න. රයිට්? පොරුවක් කරන්න රයිට් ඕකේ මේකෙන් පස්සේ ඊට පස්සේ මෙඩිසින් ස්ටේෂන් 3 එක රයිට් බෙල් එක ගහනවා බෙල් එක ගහුවන් පස්සේ ඔයාලා මෙතනින් ගිහිල්ලා හිට ගන්නවා රයිට් ස්ටේෂන් 3 එක ස්ටේෂන් 3 එකට ගියාම මම පොඩ්ඩක් බලනවා මේ මොකද මට ඇත්තට මතක නැහැ ස්ටේෂන් වල තිබ්බේ මොනවද කියලා මම මේ පොඩියට ලාවට බලනවා මේකේ මම නෝට් එකක් දාගෙන තියෙන එක රයිට් ඊට පස්සේ ඔයාලා මේ ස්ටේෂන් එකට එනවා මේ ස්ටේෂන් එකට ආපුවම මේ ස්ටේෂන් එක ඇතුළට ආපුවම ඉන්නේ අර ඔයාලගේ ඉන්න ෂෝට් කේස් එකක් ඒ කියන්නේ පේෂන්ට් කෙනෙක් ඉන්නවා ඒ පේෂන් ඇඳක දිගා වෙලා ඉන්න කියනවා හරි මේ ඉන්න පේෂන් එක්සැමින් කරලා මේ ඉන්න පේෂන්ගේ කාඩියෝවැස්කුලර් සිස්ටම් එක එක්සැමින් කරලා අපිට කියන්න මොකද්ද මේ විස්තරය කියන එක. ඊට පස්සේ ඔයා බලපුවාම ඔයාට නිකන් පේන්න දෙනවා වෙන පුළුවන් ජුගුල වෙනස් පල්ස් තියෙන ඔය ටැපින් එෆෙක්ට්ස් අනමන ඔය සිද්ධි ඔක්කොම තියෙන අර ටිපිකල් පර්ෆෙක්ට් CVS කේස් එකක් ඔතන තියෙන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ ඔයාට තියෙන්නේ එයාව එක්සැමින් කරන ස්ටෙප්ස් ටික හරියට කරලා ඊට පස්සේ මොකක්ද කියලා ඔස්කාටේට් කරලා හරියට ඒ විස්තරේ කියන්නේ. ඊට පස්සේ ගොඩක් දුරට ඔය වෙලාවේදී ඔයා නොකරපු දේවල් ඔයා කරපු දේවල් බේස් කරගෙන ඔතන ඉන්න ප්‍රොෆෙසර්ස්ලා ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන්. ඔයාලා මේව දන්නවද කොහොමද කියන එක බලන්න. රයිට්? ඒ අනුව ඒක ස්ටේෂන් එකේ යනවා. ඔය අතරින් මතක තියාගන්න සමහර විට ඔයාට හම්බ වෙච්ච පේෂන් නෙමෙයි ඊළඟ කෙනාට හම්බ වෙන්නේ. මට මේක ෂුවර් නෑ. මොකද මම දැක්කා මේ හරිය පුටු ටිකක් තියෙනවා. ඒ ටිකේ තව එක එක පේෂන්ට්ලා වාඩිලා ඉන්නවා. මේ කට්ටිය සමහර වෙලාවට මේක ඇතුළට යනවා, මේකෙන් එළියට එනවා. සෝ මම හිතනවා පේෂන්ට්ලා කීප දෙනෙක් ඉන්නවා. එකම කේස් එක තියෙන. එහෙම නැත්නම් විවිධ කේස් තියෙන. ඒ කට්ටියව අදාළ වෙලාවට ඇතුළට ගන්නවා. රයිට්? ඕකේ. මෙඩිසින් 3 එකෙන් පස්සේ ඔයාලා යනවා මෙඩිසින් 4 එකට. මෙඩිසින් 4 එකට ගියාම 4 එකේ තියෙන්නේ ආය පාරක් ඔයාට ලෝන් කේස් එකක්. මේක තනි කරම ලෝන් කේස් එකක්. ඒ කියන්නේ විනාඩි 10ම ඔයාට තියෙන්නේ මේ පේෂන්ට්ගෙන් මේ පේෂන්ට් මාස දෙකක් තිස්සේ කැස්ස තියෙන පේෂන්ට් කෙනෙක්, ටීචර් කෙනෙක්, රයිට්? කියලා විතරයි කියන්නේ. ඔයාට තියෙන්නේ මෙයාගෙන් ලෝන් කේස් එකක් විදිහට රෙජිස්ටර් එක ගන්න. රයිට්? ඊට පස්සේ ඔය ටික කොහොම අහගෙන ගියාම අර අදාළ ස්පෙસિෆික් ෆීල්ඩ් වලට ගිහිල්ලා මෙයාට TBද තියෙන්නේ මෙයාට වෙන මොකක් හරිද තියෙන්නේ කියන එකට අදාළව අර ඇල්ගොරිතම් එකක් විතර වගේ හිස්ටරි එක ගන්න එක තමයි තියෙන්නේ මෙයාගේ ලෝන් කේස් එකක් විතර. මුලින්ම එතන ඉන්න කට්ටියම කියන අපි ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඔයාගේ මේ විනාඩි 10ම ඔයාට තියෙන හිස්ටරි එක ගන්න කියලා. ඉතින් මොකද කරන්න ඕනේ? ඒ විනාඩි 10 ඇතුළත අර හිස්ටරි එකට අදාළ පොයින්ට් ඔයාගේ ඔයා හිතන්න ඔයාගේ ටික් ලිස්ට් එකේ තියෙනවා මෙන්න මේ පොයින්ට් ඔක්කොම ටික ටික් කරන්න. රයිට්? පේෂන්ට් ගෙන් අහන්න අදාළ විදිහට පේෂන්ට් ගේ ලෙඩේ හොයනවා වගේ ගිහලා අදාළ ටික් ටික ක්ලික් කරන්න. රයිට්? ඊට පස්සේ ඔයා ඔය කියන හැම වචනයක් ගැනම එතන ඉන්න ප්‍රොෆෙසර්ස්ලා අහන් ඉන්නවා. ඔයාලා හරිය දේවල් කියපුවම එයාලා ටික් එකක් දාගන්නවා. රයිට්? ඕකේ අපි ස්ටේෂන් 4ක් ඉවරයි. ඊට පස්සේ අපි යනවා පීඩියාට්‍රික්ස් වල. පීඩියාට්‍රික්ස් පළවෙනි එක ඔන්න එළියේ තියෙනවා. එළියේ තිබ්බහම මේ වගේම තමයි ඔයා මෙතන දෙන්නෙක් ඉන්නවා, මෙතන එක්කෙනෙක් ඉන්නවා, මෙතනින් ඔයා වාඩි වෙනවා. රයිට්? ඊට පස්සේ මොකක්ද කියන්නේ? හරි. ඔයා වාඩි වෙනන් පස්සේ කියනවා මේ ඉන්නේ අද ක්ලිනික් එකට ආපු ළමයෙක්ගේ අම්මා කෙනෙක් මෙයාගෙන් හිස්ටරි එකක් ගන්න ඊට පස්සේ එයාලා ප්‍රශ්න කීපයක් අහන්න කියලා. රයිට්? එයාලා ප්‍රශ්න කීපයක් අහන්න කියලා. මට මතක නැහැ හරියට මූලදී කිව්වේ මොනවද කියලා. මම ජස්ට් ගෙස් කරලා කියන වෙච්ච දේවල් එක්ක හරි. රයිට්? ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඒ පේෂන්ට් නෙමෙයි ඒ ළමයාගේ අම්මත් එක්ක කතා කරනවා. අම්මත් එක්ක කතා කරපුවම මේක හිමචූරියා කේස් එකක්. අන්තිමට හොම විස්තරේ ගිහිල්ලා දැන් සිද්ධියට හේතුව අදාළ මොකද්ද කියලා ලෝන් කේස් එකේ හිස්ටරි අහගෙන යනවා. රයිට්? ඊට පස්සේ
එක්සැමිනර්ස් ලහනවා ඔයාගෙන්. හරි. මොකක්ද ඔයාගේ ඩිෆරන්ෂල් ඩයග්නෝසිස් කියලා. නෙෆ්‍රොටික්ද නෙෆ්‍රිටික්ද අනමනම් ඒ අදාළ විදිහට ඔයා ඒකෙන් අහපුවාම ඒ මොකක්ද කියලා අහලා ඊට පස්සේ ඔයාට කියනවා හරි මොකක්ද ඔයාලා දැන් මේකට යූස් කරන ඉන්වෙස්ටිගේෂන්ස් මොනවද කියලා අහනවා. ඔයාගේ සරල ප්‍රශ්නයක් දෙයක් අහනවා. මේක ඩන්. ඔයා යනවා ඊළඟ ස්ටේෂන් එකට. රයිට්. ඊළඟ ස්ටේෂන් එකට ඉස්සරහින් ගිහලා හිටගත්තාම ඊළඟට තියෙන්නේ ආයි පීඩියාට්‍රික් ස්ටේෂන් එක. රයිට්. ඔයාට පේනවා නිකන් එළියෙන් දැක්කම පේනවා මම මේ සිරා සිද්ධිය කියන්නේ. හරි. මේක ඔන්න දැන් ඔයාට එළියෙන් පේනවා ඇතුලේ තියෙනවා අර පඩි බෙලක් වගේ නිකන් අර පොඩි පඩි බෙලක් වගේ එකක් තියෙනවා පේනවා. ළමයි සෙල්ලම් බඩු සෙට් එකකුත් තියෙනවා. ළමයි දෙන්නෙකුත් දුවනවා පේනවා. දැන් ඔයා මොකද එළියේ ඉඳන් හිතන්නේ? ඩෙවලොප්මන්ටල් ඇසස්මන්ට් එකක් එන්න යන්නේ. රයිට්. දැන් මොකද කරන්නේ? ඔයාගේ ඔළුවෙන් සෙටල් කරගන්නවා ඩෙවලොප්මන්ටල් ඇසස්මන්ට් එක මෙහෙම බෙදලා මේ ටික මාක් කරලා ඔක්කොම කරලා ඔහොම කියලා දාගන්නවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? හරි ඔයා දැන් ඇතුළට යනවා. රයිට්. ඇතුළට යද්දිම පොඩි එකෙක් ඔයාගේ ඇඟට දුවගෙන එනවා. හරි. දුවගෙන ඇවිල්ලා ඔයාට කියනවා දැන් ඔයාගේ සෙල්ලම් බඩුවක් හරි මොකක් හරි තියෙනවනේ. මට මේක දෙන්න පුළුවන්ද? ඔයාගේ ටයිප් කට්ටිය ඉන්න. හරි. ඊට පස්සේ අහනවා. ඉතින් ඔයා මොකද කරන්නේ? පොඩි එකන්නේ. හරි මම ඔයාට දෙන්න එක්සෑම් එකේ මේකත් එක්ක කරලා එහෙම හරි මොකක් කරයක් කියනවා. ඊට පස්සේ දැන් ඔයා ඩෙවලොප්මන්ට් ලැසස්ම සීහෙන් ගිහිල්ලා ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? හරි දැන් හරි දෙන්නම් කියලා ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයා එක්සැමිනර් ගාවට ගිහිල්ලා ඔයාගේ නම්බර් එක මාක් කරගෙන පස්සේ කියනවා මෙයාගේ ඇබ්ඩමන් එක එක්සැමින් කරන්න. ඩෙවලොප්මන්ට් ලෙසන්ස් වලට යන්න නෙමෙයි තියෙන්නේ. ඒ ළමයි සෙල්ලම් කරන්න ඒ වෙලාවේ තියාගෙන ඉන්න සෙල්ලම් වල ටිකක් තියෙන්නේ. ඔයාට තියෙන්නේ ඇබ්ඩමන් එක එක්සැමින් කරන්න. රයිට්. එතකොට දැන් ඔයා හොඳට මතක තියාගන්න. ඔයා මෙතනදී වෙන දේවල් ඔළුවේ තියාගෙන බිල් කරගත්තොත් මේ ස්ටේෂන් එකේ තියෙන්නේ මෙන්න මේකයි කියලා 100% ඔළුවේ අර තාවුරු කරගන්න දෙන්න එපා. ඇතුළට ගියන් පස්සේ වෙන එකක් වෙන්න පුළුවන්. ඕනේ මේකට රෙඩි පිට යන්න. රයිට්. ඇතුළට ගියා. ඇබ්ඩමන් එක්සැමිනේෂන් එක තියෙන. ඊට පස්සේ පොඩි අයත් එක්ක කරද්දී ඕනේ ඔයාලා ප්‍රැක්ටිස් එකෙන් දන්නවා ඇති. අර එයාලා ඔයත් එක්ක කරන සෙල්ලම් කරනවා නම් ඒවා එක ඔයාට ස්ටෙප්ස් අමතක වෙන්න පුළුවන්. මේක වැඩි ලොකු අයත් එක්ක නෙමෙයි වෙන්න පුළුවන්. පොඩි අයත් එක්ක තමයි ගොඩම මන් දකින විදිහෙන් වෙන්න පුළුවන්. ස්ටෙප්ස් අමතක කරන්න එපා. රයිට්. ඔක්කොම ටික හරියට කරන්න. මොකද ලේසින් ගන්න තියෙන ලකුණුනේ. රයිට්. ඒ ටික කරගන්න. ඊට පස්සේ ඔයා ඒ ටික ඉවරනයින් පස්සේ එයාලා අහනවා මොනවද ඩිෆරන්ෂල් ඩයග්නෝසිස් මොනවද ඉන්වෙස්ටිගේෂන්ස් ඊට පස්සේ ඔයාගේ දේවල් අහන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔයාලට පැපර් එකේ හෙපටොමෙගලි අනමනයිස් හෙපටයිටිස් වෙනමලි මොන හරි අහුවෙන්න පුළුවන්. ප්ලස් ඔතනදී හිටියා තව ළමයි දෙන්නෙක් හිටියා. ඒ කියන්නේ මම ගිය ස්ටේෂන් එකේ නෑ ඇතුළේ ළමයි දෙන්නෙක් හිටියාගෙන මට දුන්නේ එක්කෙනෙක් සමහරට අර එකම ළමයාගෙන් හැමෝම 20 දෙනෙක්ම ගන්නද්දි ඒ ළමයින්ට තමයි වෙන ඒක නිසා අර සමහර ලාවට අල්ටර්නටිව්ලි වෙන කෙනෙක්ව යූස් කරනවා ඇති. එක්කෙනෙක් එකලාකට එක්කෙනෙක් දානවා එක්කෙනෙක් එකෙනෙක් දානවා. ඒ වගේ විදිහට යනවා ඇති. රයිට්. ඊට පස්සේ ඔය සෙල්ලම් බඩුව වෙනවා. සෙල්ලම් බඩුව දීලා රයිට් ඔයා යනවා ඊළඟ පීඩියාට්‍රික් ස්ටේෂන් එකට. ඊළඟ පීඩියාට්‍රික් ස්ටේෂන් එක පීඩියාට්‍රික්ස් ඉමර්ජන්සි කේස් එකක් තියෙන්නේ. රයිට්. මොකද්ද කියන්නේ? ඔයාට ස්ටේෂන් එක ඇතුළට ගියාම මොකද වෙන්නේ? ස්ටේෂන් එක ඇතුළේ තියෙනවා ළමයෙක් තියලා තියෙනවා. ළමයි කියන්නේ මේ මැනිකන් පොඩි අර සෙල්ලම් බඩුවක වගේ බෝනික් එකක් තියලා තියෙනවා. රයිට්. ඊට පස්සේ එතන පිටිපස්සෙන් තියෙනවා අර තියෙන්න පුළුවන් ඔක්කොම තියෙන equipments මාස්ක් කැනියුලාස් අනම්මනම් හැමදේම තියලා තියෙනවා. රයිට්. ඊට පස්සේ එතන එක ලේඩි කෙනෙක් හිටගෙන තියෙනවා and ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් වාඩිලා ඉන්නවා. ඊට පස්සේ එක ටීචර් කෙනෙක් කියනවා රයිට් මේ ඉන්නේ 6 year old ළමෙක් මෙයා දැන් විනාඩි 10ක් තිස්සේ ෆිට වෙනවා. රයිට්. so ඔහා තමයි වෝඩ් එකේ ඉන්න මෙඩිකල් ඔෆිසර්. අදාළ මැනේජ්මන්ට් ටික කරන්න ඔයා ඩොක්ටර් මේ ඉන්න නර්ස් කෙනෙක් ඔයා කරන්න ඕන දේවල් ඔයා කරන්න නර්ස් කරන්න ඕන දේවල් නර්ස්ට කියන්න කියලා. රයිට්. ඊට පස්සේ එතන තියෙනවා ඉතින් බේසිකලි මොනවද මට මතක ෆෙනිටොයින් ඇඩ්‍රිනලින් ෆේස් මාස්ක් ඕරොෆැරින්ජියල් එයාවේස් ඉන්ටිබේෂන් ටියුබ්ස් ලැරින්ජොස්කෝප් බෑග් මාස්ක් නම් ඔක්කොම තියෙනවනේ ඔක්කොම වගේ තිබ්බා. රයිට්. ඊට පස්සේ මේක කොහොම එපිලෙප්ටික් කේස් එක. රයිට්. so ඔයා කොහොමද ඒක මැනේජ් කරන්නේ? ඒකෙදී අර ඔයා කියන ඒවා හිතන්නකෝ. දැන් ඔයා දාලා ස්ටෙප් වලදී ඔයා හරියට යනවා නම් ඔයාගේ ඒ ඉම්ප්‍රූව්මන්ට් එකට අදාළව කමෙන්ට් එක දෙනවා ඒ ටීචර්. එහෙම නැත්නම්
ඔයා හරියට කරන්නේ නැත්නම් ටීචර් කියනවා child is still fitting වගේ දිගටම ඒක කමෙන්ට් එක දෙනවා right so එහෙම ඒක යන්න තියෙන්නේ ඊට පස්සේ දැන් මොකද කරන්නේ අර මේ වෙලාවේදී අර හිතන්න ඔයා මොන හරි එක ස්ටෙප්ස් එකක් කරදලා ඊට පස්සේ ටීචර් child is still fitting කිව්වහම ඒක පොඩි ස්ට්‍රෙස් එකක් වදිනවා right so ඒ ස්ට්‍රෙස් එක ඒ රූම් එක ඇතුළේම තිබ්බා ඔයා ගියා ඊළඟ ස්ටේෂන් එකට right මොකද මේක අපහු ගෙනාවත් ඔයා තව ස්ටේෂන් දෙක තුනක් නාගන්න ඉඩ තියෙනවා ඒක නිසා right ඊළඟ ස්ටේෂන් එක ඉස්සරහින් හිට ගන්නවා ඊළඟට තියෙන්නේ සර්ජරි ස්ටේෂන් එක right සර්ජරි ස්ටේෂන් එක ඇතුළට යනවා ඇතුළට ගියාම කර්ටන් එකකින් වහපු ඒරියා එක වහල් නැති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට right patient කෙනෙක් ඉන්නවා right ඔය මේ හැම ස්ටේෂන් එකකම වගේ එහා කොනට වෙන්න තියෙනවා ටැප් එකක් කරේ මෙහෙ අර අදාළ perform කරන්න ඕන දේවල් වලට අදාළ items තියෙනවා ඒවා අමතක කරන්න එපා හරි සමහරට ඒවට ලකුණු තියෙන්න පුළුවන් ඒකයි right සමහරට නෙමෙයි අනිවාර්යෙන් ලකුණු තියෙනවා ඇති right ඒක නිසා ඊට පස්සේ ඔන්න දැන් ඒකට ගියාම සර්ලා දෙන්නෙක් හිටගෙන ඉන්නවා හරි හිනාවක් නෑ එලා හරි ඊට පස්සේ ඔන්න patient කෙනෙක් දිගාලා ඉන්නවා කියනවා මේ patient hernia එකක් තියෙනවා මම හිතන්නේ කිව්වා වෙන්න ඕනේ hernia එකක් තියෙනවා කියලා මම හිතන්නේ එක්සැමින් කරලා කියන්න මේ patient direct එකක්ද indirect එකක්ද කොහොමද තියෙන්නේ කියන එක කියන්නේ මම මේකෙදි වෙන්න පුළුවන් දේවල් ටිකක් කියන්න. හරි. අපි හිතමුකෝ මම මෙතන ඉඳන් කොහොමද මේ වර්ඩින් අර සමහර ඒ වගේදී මම වරද්දන්නම් ස්ටේෂන් එක කොහොමද තියෙන්නේ කියන එක. and එතකට ඒ ස්ට්‍රෙස් එක වාට එහෙම මෙනවා ඒ වගේ විදිහට. right. ඔන්න ඔයා මොකද කරන්නේ? හරි මෙයාගේ අර අදාළ විදිහට එක්සැමිනේෂන් එක කරනවා. right. එක්සැමිනේෂන් එක කරපුවාම ඊට පස්සේ එක්සැමිනේෂන් එක කරලා දැන් ඔයාට තව ටයිම් තියෙනවා බට් ඔයා ටීචර්ට කියනවා මේක තියෙන මෙන්න මේක කියලා. ඊපස්සේ දැන් ඔයා රවලපල්ල කියනවා ආයුෂුව ඊට පස්සේ ඔයා වරද්දක් කරනවා නම් ගොඩක් වෙලාට එයාලා කියලා දෙන්න පුළුවන්. and කොහොම හරි අහම කළා. ඔයාට මම හිතන්නේ බානගල සර් කියන ප්‍රින්සිපල් එකක් තියෙනවා. විරුද්ධ පැත්තෙන් පටන් ගන්න අර එහෙම කියන එක. ඔයාට හම්බෙන කේස් එක පට්ට රෙයා කේස් එකක් වෙන්න පුළුවන්. හරි. and basically සමහර වෙලාවට හම්බෙන එකේදී ඔයා හිතන්නේ නැති විදියක් වෙන්න පුළුවන්. මගේ මතකේ හරින ඔව් කොහොමද මෙයාගේ hernia එක නිකන් bilateral hernia එකක් තිබ්බේ right so ඔයාට සිද්ධ වෙනවා දෙපැත්තම check කරන්න එක පැත්තකින් හරියට පේන්නේ නැහැ ඔයා හරියට check කරනකන් so that's the case right and also ඔයාගෙන් අහන්න පුළුවන් ඊට අමතරව ඔයාලා scrotal examination එක කරන්න ඕනේද අර එහෙම මේ දේවල් ඔයාගෙන් අහන්න පුළුවන් and ඔයාගේ අමතර සිද්ධි ටිකක් ඔයාගෙන් අහලා ඔයාට ඒ කියන දැනුම තියෙනවද කියලා බලලා right ඒ session එක ඉවරයි ඊට පස්සේ ඔයාලා එනවා එළියට ආපුවම ඔන්න වාඩි වෙන්න තියෙන station එකේ එළිය වාඩි වෙනවා මේ වගේම පුටුවක right ස්ටේෂන් එකේ වාඩි වෙනාම ඔයාට ඊට පස්සේ තියෙන ස්ටේෂන් එකේ තියෙන්නේ හයිස් ෆරක් hernia කතාවක් තියෙන්නේ මේ ඉන්න patient කෙනෙක් මෙයා දැන් මේ hernia repair එකක් කරලා ඔපරේෂන් එකකින් පස්සේ ඉන්න කෙනෙක් right and දැන් මෙයා මේ ටිකට් කපන්න යන ටිකට් කපන කලින් මෙයාට අදාළ අර කවුන්සලින් පාර්ට් එක දෙන්න කියන එක right ඉතින් එතකට that මේ patient labor කෙනෙක් right so එයාට අදාළව මොනවද දැනගන්න එයාට කවද්ද ගෙදර යන්න පුළුවන් ඊට පස්සේ මොනවද මෙයා දැන් කන්න ඕනේ බොන්න ඕනේ ඊට පස්සේ මෙයාට කොහොමද ආපහු වැඩ පටන් ගන්න ඕනේ ඊට පස්සේ කොහොමද මේකේ අර සූචස් රිමූව් කරන්නේ ඊට පස්සේ ඒ වගේ අර මොන විදිහටද ප්‍රතිකාරම යන්නේ කොච්චර කාලයක් යන්න ඕනේද මේ වගේ කොහොමද බර උස්සනේ වර එහෙම ඉති පරිසම් වෙන්න ඕනේද කොහොමද අනමන ඒ විස්තර ටික ඔක්කොම එයාත් අහනවා ප්‍රශ්න ප්ලස් ඔයත් දෙන්න ඕනේ උපදෙස් right hernia එකක් repair කරලා hernia operation එකෙන් පස්සේ ඉන්න patient කෙනෙක්ට දෙන්න තියෙන උපදෙස් right ඒ කියන්නේ basically අර ඔක්කොම දේවල් ඔයා දන්න දේවල් knowledge එක එකට එකතු කරලා practically දෙන්නයි තියෙන්නේ right ඊට පස්සේ මොකද කරන්නේ මේ station එක ඉවරයි ඊට පස්සේ station එකට යනවා right ඊට පස්සේ station එකට ගියාම ඒක තියෙන්නේ ආයෙත් surgery ගන්න තියෙන්නේ එයා surgery එකක් තියෙන්නේ ඔය station එක ඇතුළට ගියාම ඒ station එකේ තියෙන lump examination එකක් forehead එකේ තමයි lump එක තියෙන්නේ right ඉතින් ඔයාලට කියනවා මේ lump එක examination කරන්න right එහෙම කියලා ඊට පස්සේ මේක පාසරයි lump එක නම් right මේ
ඔයාට එකන බේසිකල එතන මොකද කියලා හොයලා ඊට පස්සේ පේෂන්ට්ගෙන් කතා කරද්දි වාට තේරෙනවා පේෂන්ට් නිකන් අමුතුවෙන් ඔය කතා කරන්නේ අමාරුවෙන් ඔය තමයි කතා කරන්නේ හරිද පස්සේ බලද්දී මේ පේෂන්ට්ගේ මේ මොකක්ද තයිරොයිඩ් එකේ අයින් කරලා තියෙනවා මොකද තයිරොයිඩ් කාසිනෝම එකක් තිබිලා දැන් ඒකේ මෙටාස්ටැසිස් එකක් වෙලා තියෙනවා මෙතන මෙහෙ right so follicular thyroid carcinoma එක මෙටාස්ටැසිස් එක තමයි වෙලා තියෙන්නේ ඒක තමයි ඔයාගේ එක්සැමිනේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ මෙතන තියෙන තයිරොයිඩ් ස්කා එක හැබැයි ඔයා බෙල්ල උස්සනකම් ඒක හරියට පේන්නේ නැහැ රයිට් මේ ඔයාට ඒක ඩිටෙක්ට් කරන්න තියෙන එකම හේතුව අර එයාගේ නිකන් වොයිස් එකේ තියෙන හෝස්නස් එක රයිට් ඕකෙන් තමයි ඔයා අල්ලගන්න ඕනේ ඔයාගේ සිද්ධියක් රයිට් හිතන්න ඔයාට ඒක හොයාගන්න බැරි වෙනවා බේසිකලි ඔයාට හිතම අපි හැම තමයි අපිට මේක හරියට හොයාගන්න බැරනවා මෙතන හිර වුණා මොකක් හරි වුණා රයිට් ඔහම වුණා ඕකේ ඊට පස්සේ කියනවා බෙල් එක ගහලා කියන මේ සමහර අය මම හිතන්නේ මේක හැම එකේම කියනවා ඔයාලට ඉන්ටර්වල් දෙනවා ඒ කියන්නේ බේසිකලි ඔයාලට පොඩි කෑමක් දෙනවා කන්න පුළුවන් කේක් පැටිස් නම් මනම් ඒවා ටිකක් මගේ මතකේ හැරෙනවා එක එක ඒවාට දාලා එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන් රයිට් ගොඩක් දුරට ඔයාලා ඒ ඉන්ටර්වල් එක දෙනාලා වෙද්දි ඉන්න ස්ටේෂන් එකේ ඉඳගෙන තමයි කන්න තියෙන්නේ රයිට් හිතන්න ඔයා කේස් කරගත්ත ස්ටේෂන් එක මේක කියලා එහෙමනම් ඔයාට ඒ සර්ලත් එක්ක ඉඳගෙනම තමයි ඔයාලගේ මේ අර මීල් එක ගන්නත් වෙන්නේ රයිට් ඕකේ මේක ගත්තා කැම බීම එතන කණෙක් කරා ඊට පස්සේ ආයෙ බෙල් එක ගැහුවා ඊට පස්සේ ඔයා ඊළඟ ස්ටේෂන් එකට එනවා ඊළඟ ස්ටේෂන් එක රෙස්ට් එකක් තවත් ඔයගේ දීර්ඝ රෙස්ට් එකක් යන එක විනාඩි 10යි කලින් කෑම එකයි තවත් ඒ වගේ එකක් යම්සට හොඳට රීසෙට් වෙන්න හොඳම ටයිම් එක සෝ මෙතන රෙස්ට් එකක් තියෙනවා මේ රෙස්ට් ස්ටේෂන් එකට හිටම ස්ටේෂන් වල ගොඩක් දුරට තියෙන ටොෆි අනම්මනම් තියලා තියෙන්න පුළුවන් වතුර බෝතල් තියලා තියෙන්න පුළුවන් එක එක ඒවාට දාලා එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන් සෝ ඒ වෙලාව ඇතුළත රෙස්ටේෂන් එකක් සෙට් වුණාම ඔක්කොම දැන් හිතන්නකෝ ඔයා මෙතනින් මෙහාට යද්දී අර මං කියවනේ මේක ඇතුලෙන් තියලා එන්න කියන එක. ඔයාට සමහරට ඔවා තියලා එන්න බැරි වුණොත් එහෙම මේ වෙලාව තියාගන්න ෆුල් රීසෙට් එකක්ම වෙන්න. රයිට්? එතනින් එහාට අලුත් ඔස්කිසයිට් එක පටන් ගන්නවා වගේ. රයිට්? ඊළඟ ස්ටේෂන් එකට යනවා. ගයිනකොලොජි ස්ටේෂන් එකක් තියෙන්නේ. රයිට්? ගයිනකොලොජි ස්ටේෂන් එකට ගියාම මෙහෙමයි ගයිනකොලොජි ස්ටේෂන් වල මේ වෙනකන් කලින් පාරවල් දෙකේම වගේ ටිකක් අර ගොඩක් දුරට මේ ඔස්කි ටයිප් එකට වඩා ස්ට්‍රක්චර්ඩ් ටයිප් එකට යන ඒවා ටිකක් තමයි තිබ්බේ මම හිතනවා ඒක ඉස්සරහට වෙනස් වෙයි සෝ හිතනවා ඔස්කි වලට ලෑස්තිලා යනවා ඔයාලට කී ගමන් කියනවා මම ඔයාගෙන් ප්‍රශ්න 10ක් තමයි අහන්නේ මේ ප්‍රශ්න 10ට දාලා දෙන්න කියලා කියනවා උත්තර දෙන්න කියලා කියනවා රයිට් සෝ පළවෙනි එකේ තියෙන්නේ ලේබර් ගැන බේසික් ක්වෙස්චන්ස් 10ක් රයිට් කොහොමද normal mechanism එක ඊට පස්සේ මොනවද steps stages so මොනවද molding කියන්නේ වගේ අර ඒ වගේ දේවල් ටිකක් අහනවා right අදාළ points ටික තියෙන. ඒ කියන්නේ සමහර station තියෙන සමහර ඒවා ලේසි. සමහර ඒවා තියෙන පට්ට අමාරුයි. සමහර ඒවා තියෙන moderate. ඔයාලා ඔය ඔක්කොම පල්ලම් කඳු පල්ලම් ඔක්කොම ටික බහගෙන තමයි යන්න ඕනේ right ඊට පස්සේ Genome station 2 එකට යනවා 2 එකට ගියාම 2 එක තියෙන්නේ ඔයාලට තියෙන එපිසිරමිස් එක ගැන ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න සෙට් එකක්. ඒ කියන්නේ මේ දෙකම බේසිකලි ඔස්කි ටයිප් එකටත් වඩා ස්ට්‍රක්චර්ඩ් අරියන් ඕරල් ප්‍රශ්න අහන වගේ දෙයක් තමයි මෙතනදී නම් සිද්ධ වුණේ. බට් මම හිතනවා ඒක ඉස්සරහට වෙනස් වෙයි ගොඩක් දුරට ඔස්කි ටයිප් එකට කියන එක. බට් මේක වුණත් ඉතින් අර අතල දැනුම චෙක් කිරීමක් වෙන්නේ. රයිට්. එතකට අහනවා මොනවද මේ ඉන්ඩිකේෂන්ස් මොනවද ඊට පස්සේ මොනවද මේකෙදී එපිසිරොමි එකේ ෆෝම් කරන ස්ටෙප්ස් මොනවද ඊට පස්සේ මොනවද එපිසිරොමි ටයිප්ස් මොනවද ඊට පස්සේ ඔය වගේ ප්‍රශ්න 10ක් තියෙනවා ඒ ප්‍රශ්න 10ට මේ ලකුණු තියෙනවා රයිට් ඊට පස්සේ ඊළඟ ස්ටේෂන් එකට යනවා ඊළඟ ස්ටේෂන් එකට ආපුවාම කියනවා මේ කාන්තාවක් ඉන්නවා heavy menstrual bleeding මාස 6ක් තිස්සේ so අවුරුදු 38කට විතර හිටුවද කොහෙද and 2 previous deliveries තියෙනවා ඔයාට තියෙනවා මොනවද මේ ප්‍රශ්න 6ක් තියෙනවා හැබැයි ඔයාට ආපහු ඒ කියන්නේ මම දැන් එක ප්‍රශ්නයක් අහනවා ඔයාගෙන් ආයෙ ප්‍රශ්නට උත්තර දුන්නාම ඊළඟ ප්‍රශ්නට යනවා
ඊළඟ ප්‍රශ්නට උත්තර දුන්නාම ඊළඟ ප්‍රශ්න එනවා. ඔයා විනාඩි 10 හරියට මැනේජ් කරගන්න. මෙතනදී කියන. ඒ කියන්නේ කලින් ඒ වගේදී ඔයාට ගයිනකොලොජි දෙකේදීම කිව්වා. හරි ඔයාගෙන් ප්‍රශ්න අහනවා. ඔයාට දෙන්න බෑ නම් ඊළඟ ඒවට ගිහිල්ලා ආය ආපස්සට ඇවිල්ලා උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ආපහු මාර මතක වුණොත් මේකට උත්තරේ මේ කියලා ඒ වෙලාවට කියන්න පුළුවන්. බට් මේ තුන්වෙනි සෙෂන් එකේදී කියනවා ඔයාට ප්‍රශ්න 6ක් තියෙනවා. ඔයා පළවෙනි ප්‍රශ්නේ ඉස්සරහට ගියාම ආයේ ඒ ප්‍රශ්නෙට එන්න බෑ. ඒක නිසා හොඳට ටයිම් එක මැනේජ් කරගන්න හරියට උත්තර දෙන්න. මොකද මේකට හේතුව ඉස්සරහට තියෙනවා මේ දැන් මේ ප්‍රශ්නේ අහගෙන යන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියලා. කියන්නේ හිතන්නකෝ මොනවා හරි ඩිෆරන්ෂියල් නම් මම ඒක අහගෙන ගිහිල්ලා අන්තිමට අර ෆොටෝ එකක් පෙන්නලා අහනවා මේ මොකක්ද කියලා. ඒතර ඔයාලට මේක ඇඩිනමර්සිස් එකද මොකක්ද කියලා හරියටම ඩිටෙක්ට් කරගන්න පුළුවන්. සෝ ඒක දීලා ආව පළවෙනි ප්‍රශ්න ගියාම ඒක සම්පූර්ණයෙන්ම උත්තර දෙන්න විදිය නැසෙන. ඒක නිසා තමයි අර ස්ටෙප් බයි ස්ටෙප් සමහරලාට ඔයාට ආපස්සට යන්න බෑ කියලා ප්‍රශ්න දෙන්නේ. රයිට්. එහෙම යන්න තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ තුන්වෙනි හරි හතරවෙනි ප්‍රශ්නේ හරි තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක ෆොටෝ එකක් පෙන්නලා තිබ්බ ඇඩිනොමයසිස් එක. එතකොට ඊළඟ ප්‍රශ්නේ බේස් වෙලා තිබ්බේ ඒකත් එක්ක. ඒකයි. රයිට්. ඊට පස්සේ එනවා සයිකියාට්‍රික්. රයිට්. සයිකියාට්‍රික් සෙෂන් එකට ආපුවාම එතන තියෙනවාට සුයිසයිඩල් රිස්ක් ඇසස්මන්ට් එකක්. සෝ එයාලා කියයි කොට අතරට ඔයාලට හරි ඔයාලට තියෙන මෙයාගේ සුයිසයිඩල් රිස්ක් ඇසස්මන්ට් එකක් 80ක් තියෙනවා ඔයාලට සුයිසයිඩල් රිස්ක් ඇසස්මන්ට් එකට. and අපිට කියන්න මෙයාගේ සිවියරිටි එක මොකද්ද? ඒකට තව ලකුණු 20ක් තියෙනවා. ඒ වගේ ටයිප් එකකින්. right. so ඔයාගෙන් අහන්න තියෙන්නේ මෙයාට 2 previous attempts තියෙනවා young age වලදී. ඊට පස්සේ break up එකක් 6 months ago. කිසිම support එකක් නැහැ. exam failures අනම්මනම් basically suicide වෙන්න තියෙන ඔක්කොම හේතු තියෙන ඒ වගේ කේස් එකක් මෙතන තියෙන suicide risk assessment එකකට. so that's it. and then ඔයා එනවා comment station එකට. comment station එකට ආවම ඔන්න දැන් හිතන්නකෝ මේ වගේම තමයි තියෙන්නේ. හරි. මෙතනක් තියෙන සීට් එකක්. මෙතන එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. මෙතන එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. මෙතන එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඔයත් ඇවිල්ලා මෙතනින් වාඩි වෙනවා. රයිට්. වාඩි වුණාම ඊට පස්සේ කියනවා හරි මේ ඉන්නේ මෙයාව පෙන්නන්නේ. හරි. මේ ඉන්නේ ක්ලිනික් එකට ආපු අම්මා කෙනෙක්. මෙයාට තියෙනවා මෙයාට කොළ වගේක් දීලා තියෙනවා මිඩ්වයිෆ්. MOS පෙන්ලා ඩිස්කස් කරගන්න කියලා. සෝ ඒක තමයි තියෙන්නේ කියලා. රයිට්. මම අහුව ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතන හිටගෙන ඉන්නගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙසිමන්න පොරොත්තරම කිව්වා වාඩි වෙන්න කියලා මුලින්ම පටන් ගත්තා. ඒ කියන්නේ මෙයාට ඇවිල්ලා වාඩි වෙන්න කියලා තමයි පටන් ගත්තේ. එයා ඇවිල්ලා වාඩි වුණා. රයිට්. මම දන්නේ නැහැ ඇයි හිටගෙන හිටිය කියලා. මං හිතුවා එක්කෝ දැන් එයානේ ඇක් කරන්න ඕනේ. ඉඳද කොහෙද මෙහෙම ඇවිල්ලා නිකන් මෙහෙම වාඩි වෙනවා වගේ. එහෙම නැත්නම් මොකද්ද වාඩිලා ඉඳලා එපා වෙලා හිටගෙන ඉන්නවද? ඔය වගේ ප්‍රශ්න ටිකක් තිබ්බා. බට් මම අන්තිමට තමයි දැනගත්තේ මේ සමහර කට්ටිය හිටියලු මෙතන මේ මොනවද මෙයාව වාඩි කරවපු නැති. ඒ කියන්නේ ළමයාත් හිටගෙන මෙයාත් හිටගෙන එහෙම නැත්නම් ළමයා වාඩිලා මෙයා හිටගෙන ඉඳි ප්‍රශ්න අහනවලු. මට අහන්න හම්බුණා ඒ කට්ටියෙන් ගොඩක් ලකුණු අඩු වුණා කියලා. මොකද හිතන්න මේ ඉන්නේ ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්. රයිට්. සෝ එයාව වාඩි කරවලා තමයි ප්‍රශ්න අහන්න දෙන විනාඩි 10ක් හිටන් තියනවා කියන්නේ. රයිට්. බේසිකලි ඒක නිසා ඒ වගේ අර කොමන් සෙන්ස් එක ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න. රයිට්. රයිට්. එයා වාඩි කරවලා අහනවා අපි යාගෙන් මොකද්ද සිද්ධිය කියලා. ඒතකොට පෙන්නනවා අර ඔයගේ ප්‍රෙග්නන්සි රෙකෝඩ් එකේ තියෙන්නේ weight gain over POA chart එක. අන්න ඒකේ තියෙනවා මෙන්න මෙහෙම අඩු වෙලා වැඩි වෙලා යන එකක්. ඒක බලලා ඔයාට ආන්සර් කරන්න දෙන්නේ. බේසිකලි ඔයාට ඒක ආන්සර් කරන්න දෙයක් තියෙන එක්ක ඔයා ඒක කලින් ස්ටඩි කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා අර කොහොමද ග්‍රාෆ්ස් අනම්මනම් රීඩ් කරන්න කියන එක මත සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා ඔයාට ඒක රීඩ් කරලා ඒකේ විස්තරය ගැන කියලා අනම්මනම් ටික තමයි කියන්න තියෙන්නේ. රයිට්. so yeah එහෙම එකක් තමයි දෙන්නේ. රයිට්. ඊට පස්සේ ඊළඟ ස්ටේෂන් එකට එනවා. ඊළඟ ස්ටේෂන් එක ආයෙ පාරක් කමෙන්ට් ස්ටේෂන් එකක් තියෙන. කමෙන්ට් ස්ටේෂන් එකට ආවම බේසිකලි ඔයාට තියෙන්නේ මේ මෙහෙම සිද්ධියක්. ඔයාට කියනවා ඔයා තමයි MOS. ඔයා ගොඩක් ළමයි මෙහෙම බ්ලා 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 අනම්මන විස්තරයක් කියලා කියනවා. ඔයා අද දවස විදිහට දවස ගන්න අරගෙන කියලා ඔයාට කොලයක් දෙයි. ඒ කොලේ මෙහෙම දෙකක් තියෙයි. එක පැත්තක තියෙන වැක්සින් වයල් 4ක්.
හරි අනිත් පැත්තේ තියෙනවා chart එකක් ඊට පස්සේ මේකේ තියෙන අර ඔයා දන්නවනේ මෙහෙම කොටුවයි රවුමයි එක්ක මේවා එක්ස්පයර් වෙලාද අනම්මනම් බලන්න ඊට පස්සේ මේ වගේ නම් ගහලා තියෙනවා ප්ලස් මේ වගේ එක්ස්පයරි ඩේට් එක තියෙනවා ඔයාට තියෙන්නේ මේවා ටික බලලා මේ වගේ මොනවද ඔයාට දැන් මේ අද MOH ක්ලිනික් එකේදී පාවිච්චි කරන්න පුළුවන් දේවල් මොනවද පාවිච්චි කරන්න බැරි දේවල් මොනවද මේවා මොන කාලෙදිද ළමයින්ට දෙන්නේ ප්ලස් මොනවද මේ වැක්සින් වල නම් මොනවද අනම්මනම් ඒ දේවල් විස්තර ටික ඒ chart එකේ fill කරන්න තමයි තියෙන්නේ ඒ chart එකට ගියාම ඊට පස්සේ එනවා ඔයා මේකෙන් පස්සේ forensic station එකට ආපුවම forensic station එකේ තියෙන්නේ මොනවද child present with non accidental නෑ හරි මෙතන තියෙන්නේ මේ non accidental injury එකක් කරලා ළමයෙක් ඇවිල්ලා ඉන්නවා ඒ ළමයාගේ පුංචිද කවුද මන් දන්නේ නැහැ ඉන්නවා එයා හදන්නේ දැන් මේ ළමයා නැහැ හිතන්න මේ වගේම තමයි තියෙන්නේ කියලා රයිට් පුංචිද කවුද තමයි ඉන්නේ එයා කියනවා දැන් මේ ඩොක්ටර්ස්ලා කියන මේ ඉන්නේ පුංචි මෙයා දැන් මේ ළමයාව එක්කන් යන්න ඕනේ කියලා කියනවා හැබැයි ඒනකොට කේස් එක මම හිතා ටයිප් කරලා දීලා කොහෙද තිබ්බා ඒකේ තියෙන බේසිකලි කියවුවාම තේරෙනවා non accidental injury එක කියලා රයිට් සෝ ඉතින් ළමයා එක්ක යන්න දෙන්න බෑනේ හරියට ඉන්වෙස්ටිගේෂන් කරලා නම් හරියට පරීක්ෂණය කරන එක සෝ ඒක නිසා මෙයා මේ එක්කන් යන්න හදන එක අර කාරුණිකව නවත් මොනවද අපේ යාළුවා කිව්ව දේ මතක් වුණා ඔය සිද්ධියද කිව්වයි කියන එක රයිට් කොහොම හරි මේ කාරුණික නවත අර නිකන් අර එයාව කවුන්සල් කළා කොහොමද ළමයා යවන්නත් බෑනේ ළමයා කොහොමද තියාගන්නේ ප්ලස් ඒක කොහොමද මැනේජ් කරන්න කියන එක ගැන කමියුනිකේෂන් සිද්ධිය සම්බන්ධයෙන් ඉස්ටේෂන් එක තමයි ඔතන තියෙන්නේ හරි තව ඩීටේල්ස් ඒවා මට හරියට මතක නෑ රයිට් ඕකේ ඊට පස්සේ 19ට එන 19ට ආවම මගේ මතක ගන්න තියෙන ෆොරන්සික් අන්තිම ස්ටේෂන් එක ඔව් ෆොරන්සික් අන්තිම ස්ටේෂන් එක ඒකේ තියෙන්නේ MLR එක අර හිස්ටරි කම්පොනන්ට් එක පුරවන එක මේ කොහොමද එතන තියෙන දැන් පේෂන්ට් කෙනෙක් ඉන්නවා එයා හිතන්න 12 මාර්ච් උදේ 8ට මෙන්න මේ ජංක්ෂන් එකේදී අර ඔක්කොම අර in detail point wise එන අන්නේ ඒවා ටික ඔක්කොම මේ patient කිව්වයින් පස්සේ ඒ patient ගෙන් අහලා හරියට දැනගෙන ඒ අදාළ MLR එකේ fill කරන විදිහට මෙතන fill කරන්න right ඊට පස්සේ 19 20 කියන registration එක basically පළවෙනි එකෙන් පටන් ගත්ත කෙනෙක්ට නම් එයා අන්තිම එක so ඒක rest එකක් ගත්තා that's it right bell එක ගහනවත් එක්කම ඔයා ඔස්කි වලින් සම්පූර්ණයෙන් නිදහස් හරි ඊට පස්සේ පාස් වෙන්නේ පාස් වුණාම නිදහස් හරි එතනින් සම්පූර්ණයෙන් නිදහස් ඊට පස්සේ මේකෙන් එළියට ආවා අර රූම් එකට ගියා වගේ බරුඩේ ගත්තා ගෙදර ගියා so basically ඔතෙන් එද්දි මම හිතන්නේ කවුන්ටර් රැවල් කපලා පිළිවෙලට අර ඩොක්ටර් ටයිප් එකට end exam එකට එද්දි and වෙන මං හිතන්නේ ඔක්කොම ටික දේවල් වගේ කිව්වා මං හිතනවා ගොඩක් වෙලාවක් මං ගන්න නැතුව ඇති කියලා මං ඒක නිසා මං තව ලොකු explanation එකක් නැතුව වීඩියෝ එක නවත්තන්න කොහොම හරි good luck හොඳට exam එක කරන්න බය වෙන්න එපා ඔයාලා අනිවාර්යෙන් පාස් වෙනවා පාස් වෙන විදිහට ඔයාලගේ knowledge එක තියෙනවා ඔයාලා ඒකෙන් පාවිච්චි කරන්න and දෙන්න පුළුවන් උපරිම විදිහට මාක් එක ගන්න and අර කලින් මම මේ සම්පූර්ණ වීඩියෝ එකෙන් දෙන්න දින එකම අයිඩියා එකක් තියෙනවා නම් මම කියන්නේ මෙච්චරයි මේ ස්ටේෂන් එක ඇතුලේ තියෙන දේවල් මේ ස්ටේෂන් එක ඇතුලේ තියලා එන්න ඒකේ තියෙන බර්ඩන් එක ඊළඟ ස්ටේෂන් එකට ගේන්න එපා ඔය ස්ටේෂන් සේරම නාගන්න ඉඩ තියෙනවා so one station at a time right good luck